ඔබතුමා මේ වෙලාවේ කතා කරනවද? අපිට ඇහෙන්නේ නැහැ. දැන් හරියටිනේ. දැන් පේනවා. හරි. අපිට පේනවා. හරි. අ, හැමෝටම සුබ රාත්‍රියක් සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. මට ඇත්තටම මේ වගේ අවස්ථාවක් දුන්න එකට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ ડોક્ટર ගයාන් මහත්මයාට සහ අපි ස්මයිලින් ශ්‍රී ලංකා වැඩසටහනේ ෆවුන්ඩේෂන් එකේ ඒ කාර්ය මණ්ඩලයේ සමාජිකයන් සියලු දෙනාටම. ඉතින් විශේෂයෙන් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ මං කියන එක ඇහෙනවා ඇතිනේ හැමෝටම. ඇහෙනවා අපිට ඇහෙනවා හොඳට. හරි බොහොම ස්තුතියි. අ, බලාපොරොත්තු වෙන්නේ අපි මම හිතන්නේ මීට කලිමුත් උපදේශකයන් සඳහා උපදේශනීය කියලා වැඩසටහන් සහ දේශන කීපයක්ම පවත්වලා තියෙනවා. ඉතින් අපි මේ වැඩසටහන පොඩ්ඩක් නම වෙනස් කරලා කවුන්සලින් අත්දැකීම් බෙදා ගැනීම සම්බන්ධයෙන් තමයි අපි වැඩසටහන පවත්වන්නේ. ඉතින් මෙතනදී මම බලාපොරොත්තු වෙනවා මෙතන මම හිතන්නේ සම්බන්ධ වෙලා ඇත්තේ සියලුම දෙනා පාහේ අපේ කවුන්සලර්ස්ලා වෙන්න ඕන. ඉතින් සහ උපදේශන වෘත්තයට සම්බන්ධ ඒ වගේ කවුරු හරි බෑග්ග්‍රවුන්ඩ් එකක් පසුබිමක් තියෙන අය වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මොකද මේකේ කතා කරන සමහර දේවල් අපි ඒවා උපදේශන වෘත්තියට සම්බන්ධ දේවල් තමයි කතා කරන්නේ. ඉතින් මම හිතනවා ඒ වගේ අය සම්බන්ධ වෙලා ඇති කියලා. මං ගැන කිව්වොත් එහෙම මම කවුන්සලර් කෙනෙක් සයිකොලොජිකල් කවුන්සලර් කෙනෙක්. ඉතින් මම මහනුවර සුවසේන හොස්පිටල් එකේ විසිටින් කවුන්සලර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව අධ්‍යාපන ආයතන කීපයක විසිටින් කවුන්සලර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ස්ටුඩන්ට් කවුන්සලර් කෙනෙක් විදිහට සහ ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව වෙනම වෘත්තියකත් නියැලෙනවා. ඒ කියන්නේ ෆයිනෑන්සියල් ශාස්ත්‍රයේ වෙනම වෘත්තියකුත් නියැලෙනවා. ඒ කියන්නේ ෆුල් ටයිම්ම කවුන්සලින් ශාස්ත්‍රයේ නියැලෙනවා කිව්වොත් ඒක වැරදි. මොකද ශාස්ත්‍ර කීපයක නියැලෙනවා. ඉතින් ඒ නිසා සමහරලාට මම හිතන්නේ ડોක්ටර්ත් එක්කත් කතා කරද්දි කිව්වා සමහර දේවල් අපි පිට ඉඳන් බලද්දිත් ඉතින් විවිධ අපිට අත්දැකීම් ලැබිලා තියෙනවා මේ කවුන්සලර්ස්ලා සම්බන්ධයෙන් සහ ඒ අත්දැකීම් ගැන කතා කරද්දී කවුන්සිලර්ස්ලා ගැන විවිධ සමාජයේ විවිධ කතිකාවත් ඇතිලා තියෙනවා. ඉතින් ඒ ගැන කතා කරලා තමයි හිතුනේ ඇත්තටම පොඩ්ඩක් අපි ඒ ගැන එක්ස්පීරියන්සස් ෂෙයා කරගමු සහ අදහස් කොහොමද ඇත්තටම කවුන්සලර් කෙනෙක් කියන්නේ කවුද මොනවද කරන්න පුළුවන් මොනවද කරන්න බැරි කියන දේවල් පොඩ්ඩක් අපි කතා කරමු කියලා තමයි මේ වැඩසටහන සූදානම් කරේ. ඉතින් මම බැචලර් එකක් තියෙනවා කවුන්සලින් සම්බන්ධයෙන් සහ NLP මාස්ටර් ප්‍රැක්ටිෂනර් කෙනෙක් විදියට මම සුසුකම් ලැබලා තියෙනවා. සමහර කට්ටිය NLP කියන එක දන්නේ නැතුව ඇති මම ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්. ඊට අමතරව ඩිප්ලෝමාස් සහ කවුන්සලින් සහ සයිකොලොජි සම්බන්ධ ඩිප්ලෝමාස් තියෙනවා. සයිකෝതെරපි සම්බන්ධයෙන් වගේම ඩිප්ලෝමාස් තියෙනවා. ඊට අමතරව වෙනම ශාස්ත්‍රවල තව විවිධ අධ්‍යාපන පැත්තෙන් ගත්තොත් විවිධ හැදෑරීම් කරලා තියෙනවා වෙනම ෆයිනෑන්ස් පැත්තේ. මම ඒවා මෙතෙන්ට ඇතුළත් කරේ නැහැ. හරි. ඉතින් අපි බලමු අද මොනවද අපි කතා කරන්න කියලා. මම ස්ලයිඩ් එක චේන්ජ් වෙනානේ. ඔයගලන්ට පේනව නේද? ස්ලයිඩ් එක චේන්ජ් වෙනවා පේනව නේද? ඔව් හෙලෝ. පේනවා.
අපිට පේනවා. හරි. thank you. ඉතින් මොනවද ඇත්තටම අරමුණු? පළවෙනි අරමුණ තමයි අපි අත්දැකීම් සහ දැනුම බෙදා හදා ගැනීම ඒක අරමුණක් විදිහට අපි දාගත්තේ. ඉතින් අනිත් එක තමයි මොකද අපි කවුන්සලර්ස්ලා කියලා කියන්නේ සෑහෙන්න වගකීමක් තියෙන කොටසක්. මොකද සමාජයේ විවිධ අය, ඒ කියන්නේ විවිධ මානසික පීඩාවන්ට ගොදුරුන කට්ටිය, විවිධ කට්ටිය තමයි අපෙන් සේවාලාභීන් විදිහට එන්නේ. ඉතින් එතනදී ඒගොල්ලන්ගේ තියෙන රැකවරණේ මොකද්ද? ඒගොල්ලන්ගේ ඒ අපිට කියන විස්තර අනුව ඒගොල්ලෝ අපේ සියලුම විස්තර අපිට කියනවා. ඉතින් මේ විස්තර වලට තියෙන සුරක්ෂිතභාවය මොකද්ද? ඉතින් ඔයගේ අත්දැකීම් කීපයක් මට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවත් අපි ඉස්සරහට කතා කරමු. අම්, ඒගොල්ලන්ගේ අයිතීන් කොහොමද සුරකින්නේ අපි? ඒ වගේම අපේ වෘත්තිය අපිට තනියම කරන්න පුළුවන් වෘත්තියක් නෙවෙයි. ඉතින් ඒකට සහයෝගී තියෙන වෙනත් වෘත්තියන් මොනවාද කියලා අපි කතා කරගමු. කොහොමද ඒවට ඒකේ සහයෝගය ගන්න කියන කාරණාව. සහ මේ වගේ ඒ කියන්නේ කරද්දී වැඩසටහන් සහ අපි කවුන්සිලින් සෙෂන්ස් කරද්දී විවිධ අපිට මානසික පීඩා ඇති වෙනවා. හරි. ඉතින් ඒක ගොඩක් අත්දැකීම් තියෙනවා. ඒකට අපේ කවුන්සලර්ස්ලා කතා කරන අවස්ථාවක් තියෙනවා. අපි කතා බහ කරන අපේ යාළු හිත මිත්‍රාදීන් එක්ක. ඉතින් එතකොටත් ඒ වගේ විවිධ ප්‍රශ්න ඇතිලා තියෙනවා ඒගොල්ලන්ට. සමහර විට ඒගොල්ලෝ තමන්ගේ සියදිවි හානි කරගන්න පවා පෙළඹිලා තියෙන අවස්ථා තියෙනවා. ඒ වගේ තෝට්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවා කොහොමද මැනේජ් කරගන්නේ? ඒවා කොහොමද අපි පාලනය කරගන්නේ කියන කාරණා අපි බලමු. ඉතින් සහ මේ නව ක්‍රමවේද භාවිතා කිරීම තුළින් වෘත්ති නිපුණත්වයේ දිනු කර ගැනීම කියන එක තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම. මොකද මේ සයිකොලොජි ගත්තාම මුල් සෑහෙන්න පරණ කියන්නේ සයිකොලොජි ගත්තාම සෑහෙන්න පරණ දේවල්ම තමයි අපි ඉගෙන ගන්න. එකම කාරණා ටිකක් අපි ඉගෙන ගන්නෙ නේ. ඉතින් ඊට වඩා අද ලෝකෙ වෙනකොට සෑහෙන්න කරුණු හොයාගෙන තියෙනවා. විවිධ ක්‍රම භාවිතා කරනවා. ඔය NLP කියන්නේ ඒ වගේ ක්‍රමවේදයක්. ඉතින් ඒ වගේ ක්‍රම භාවිතා කරනවා. ඉතින් ඒවා කොහොමද අපි දැන් නවීන අලුත්ම විදියට මම හිතන්නේ සමාජය තුළ වැඩිපුර තියෙනවා මේ බොඩි සයිකොලොජි කියලා. ඉතින් බෞද්ධ ක්‍රමවේද භාවිතා වෙනවා. වෙනත් ආගමික ක්‍රමවේද තුලින් ගන්නවා යෝග වගේ දේවල්. ඉතින් මේ වගේ ක්‍රමවේද තියෙනවා. ඉතින් අපි කොහොමද මේ වගේමුත් ප්‍රයෝජන අරගෙන අපේ වෘත්තීය දක්ෂතාවයට නිපුණත්වයට ඒක දියුණු කරගන්න කියලා අපි පොඩ්ඩක් කතා කරමු. ඉතින් අපිට තියෙන සීමා මොනවද? මම කලින් කිව්වා වගේ අපිට තියෙන සීමා මොනවද? අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? බැරි දේවල් මොනවද? සහ ඒ කරන්න බැරි දේවල් කරන්න ගිහිල්ලා අපේ වෘත්තියට වෙලා තියෙන බලපෑම වෘත්තිය හැල්ලු වෙලා තියෙනවා නේ සමහර තැන්වල ඉතින් ඒ වගේ දේවල් අපි කොහොමද ඒ වගේ තොරව කටයුතු කරන්න කියන එක පොඩ්ඩක් අපි අ, ඒ සීමාවන් මොනවද කියලා අපි පොඩ්ඩක් කතා කරමු ඉස්සරහට. හරි. පළවෙනි කාරණාව තමයි මේ වැඩමුළුව වැදගත් වන්නේ ඇයි කියලා එක. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි වැඩක් තියෙන්න බෑ දැන් මේ රැය තිස්සේ ඇහැරගෙන ඉන්නේ කෙනේ. ඉතින් ඒක ඇයි වැදගත් වෙන්නේ? හරි. ඒ කියන්නේ දැන් මෙහෙමයි. අපි කවුන්සිලර්ස් විදියට අපි රිපේෂන් නෝ හැම වෙලේම අපේ තියෙන අත්දැකීම් අ, එතකොට මේ අත්දැකීම් ෂෙයා කරගන්න එක ඇයි අපි අත්දැකීම් ෂෙයා කරගන්න කියලා කියන්නේ. ඉතින් ඒකට හේතුව තමයි අර ප්‍රතිවේක්ෂණ පුහුණුව කියලා අපි ප්‍රැක්ටිස් කරන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. මම හිතන්නේ හැමෝම දන්නවත් ඇති නොදන්නවත් ඇති. ඒ කියන්නේ මේ ගිබ්ස්ගේ ප්‍රතිවේක්ෂණ චක්‍රය කියලා එකක් තියෙනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ අහලා ඇති. ඒ කියන්නේ දැන් අපි මේ වෘත්තීයන් මේ වගේ වෘත්තියක් දැන් අපි වෛද්‍ය වෘත්තිය ගත්තාම එහෙම නැත්නම් මේ කවුන්සලින් වෘත්තිය ගත්තාම මෙන්න මේ ක්‍රමවේද කියන එක මේ ප්‍රතිවේක්ෂණ චක්‍රය කියන එක මේ සෑහෙන්න මේ රිෆ්ලෙක්ටිව් එක සෑහෙන්න මේ ප්‍රයෝජනවත් වෙනවා අපිට අපේ වෘත්තීය මට්ටමින් ඉස්සරහට යන්න. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම අපිට මොකක් හරි සිද්ධියක් ආවොත් ඒ කියන්නේ මොකක් හරි අපිට එන ප්‍රශ්න එහෙම නැත්නම් අපිට එන ගැටලු එතකොට අපිට තියෙන කේස් එකක් ආවොත් එහෙම
අපි 100%ම කියවන්න බෑනේ. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම අපි අහලා තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේ ගාවට කවුරු හරි ආවොත් එහෙම එයාගේ තියෙන සංසාරේ චක්‍රය ඉතින් දන්නවා. මොකද්ද කරේ නේද? ඒ ඔක්කොම දන්නවා. දැන් අපි ගාවට කවුරු හරි ආවොත් එහෙම අපි දන්නේ නැහැනේ මේ මෙයාට මේ මොකක්ද තියෙන මේ ප්‍රශ්න කියලා අපිට හිත කියවන්න බෑනේ නේ. එතකොට අපි සමහරට ජජ් කරනවා වෙන්න පුළුවන්. හරි ප්‍රී ජජ්මන්ට් එකක් තියනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ මම ඉස්සරහට කියන්නම් ඒ වගේ දේවල්. නමුත් හැබැයි එහෙම නොකර කරන්න ඕන. නමුත් ගත්තොත් එහෙම මොන හරි එහෙම බලපෑමක් තිබිලා මොකක් හරි අපි පැරඩයිම් එකේ ඉඳලා ඒ සේවාදායකයට හානියක් වුණොත් හරිද? එහෙම නැත්නම් අපි කරගන්න ක්‍රමවේදය, එහෙම නැත්නම් අපි කරපු ට්‍රීට්මන්ට් ප්ලෑන් එක හරි අපි කරමු කවුන්සලින් එකගේ අපි මොකක් හරි ඩයග්නෝස් එකක් ගැන අපි හිතනවා අපි ඩයග්නෝස් කරන්න බෑ කවුන්සලර්ස්ලා විදියට. නමුත් අපි යම්කිසි ලෙඩ රෝගයක් ගැන මෙහෙම අදහසක් තියෙනවනේ මේ ගැන. නේ අපිට ඒක නිශ්චිතව කියන්න අපිට අයිතියක් නැහැ. නමුත් අපිට අදහසක් තියෙනවනේ මෙන්න මේ එක්කෝ මේක OCD කියලා එහෙම නැත්නම් මේක ෆෝබියා එකක් තියෙන්නේ එහෙම නැත්නම් මේක පර්සනල් ඩිසෝඩර් එකක් තියෙන්නේ කියලා අපිට යම්කිසි අවබෝධයක් එනවනේ නේ. ඉතින් ඒ අවබෝධය ඇත්තද කියන එක. ඇත්තටම එයාට තියෙන එහෙම එකක්ද? දැන් ගොඩක් කට්ටිය හිතනවා අපි සාමාන්‍යයෙන් ඇත්තොත් එහෙම මේ උදාහරණයක් ඇටියට මේ සමහර ඔය කවුන්සලර්ස්ලා ගත්තොත් එහෙම වැඩි එක්ස්පීරියන්ස් නැති කට්ටිය. ඒ කියන්නේ වැඩි අත්දැකීම් අඩු කට්ටිය. ඒ කියන්නේ අපි කවුන්සලර්ස්ලා විදියට සමහර කට්ටිය මම දැක්කලා තියෙනවා ඔය සෝෂියල් මීඩියා වල එහෙම යනවා ඇඩ්වර්ටයිස්මන්ට් සමහර කැම්පස් කියලා තැන් වලින් කරනවා. මේ එයාලා කරන්නේ තනිකරම මේ මාස 3න් මේ කවුන්සලින් කරන්න පුළුවන් කියලා අවස්ථාව දෙනවා ඒගොල්ලන්ට. මම දැක්ක කැම්පස් එකකින් කරලා තිබ්බා ඒ වගේ වැඩසටහන් මේගොල්ලන්ට අර මොකද්ද මේ කෝට් එකකුත් දාලා නිකන් අභිමානයක් ඇති කරලා වගේ එහෙම වැඩසටහන් කරලා තිබ්බා. ඉතින් එතකොට මොකද වෙන්නේ මේ දැන් මේ ළමයි දන්නේ නැහැ නේ කියන. එතකොට කවුන්සලින් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙන වෘත්තීය මේ ක්ලයන්ට්ලත් එක්ක කොහොමද ගනුදෙනු කරන්න කියලා දන්නේ නැහැ. එතික්ස් ගැන දන්නේ නැහැ. මොනවත්වත් දන්නේ නැහැ. නිකන් ඔහේ අපි කටයුතු කරනවා කීල්ලා අර උපදු පහන වගේ ආනෙකන්නේ කරන්නේ ගොඩක් කට්ටිය. ඉතින් ඒ වගේ තැන්වලදී අපි දැන් එහෙම සුසුකම් නැති කට්ටිය මේ මාස තුනේ කට්ටිය නම් මම හිතන්නේ මෙතන නැති කියලා. නමුත් මේ අවුරුදු ගාණක් හරි අපි ඩිප්ලෝමා එකක් හරි කරා කියමුකෝ. ඩිග්‍රී එකක් කරේ නැතත් කවුන්සලින් වලට එනවනේ කට්ටිය ගොඩක්. ඉතින් මේ ඩිප්ලෝමා එකක් කරාට පස්සේ එන කට්ටියට ගොඩක් අපි දැකලා තියෙනවා ට්‍රේනින් වෙන්නේ නැතුව. ඒ කියන්නේ මේ ෆීල්ඩ් ට්‍රේනින් එකක් එන්නේ නැතුව ඉන්ටර්න්ෂිප් එකක් භාවිතා නොකර ඒ කියන්නේ එහෙම එක්ස්පීරියන්ස් එකක් ගන්නේ නැතුව ඔබ දන්නවා පැය 400ක පුහුණුවක් ගන්න ඕන සීනියර් කවුන්සලර් කෙනෙක් යටතේ. එහෙම නැත්නම් මේ වගේ ක්ලයන්ට්ලා ක්ලයන්ට්ලා යටතේ ගන්න ඕන. ඒ කියන්නේ සමහර කට්ටිය රඟපානවා ක්ලයන්ට් විදියට. ඒ කියන්නේ ෆිගම් ෆෝබියා එකක් තියෙන විදිහට රඟපානවා. අතන සමහරට ඒ ෆෝබියා එකක් නෙමෙයි වෙන්න පුළුවන්. වෙන මොනවාරි පර්සනල් ඩිසෝඩර් එකක් ආසිත වෙන එකක් වෙන්න පුළුවන් නේ. ඉතින් අපි දන්නේ නැහැ ඒක. ඒ වගේ මොනවා හරි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම අපිට මේ ප්‍රතිවේක්ෂණ පුහුණුව කියන එක අපිට මගින් තමයි අපේ ඇත්තටම අපි මොකද්ද මේ මිනිසුන්ට ඇත්තටම මොන අසනීපද තියෙන්නේ එහෙම නැත්නම් මොන වගේ මේ ඩිසෝඩර් එකක්ද තියෙන්නේ කියලා අපිට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් ඉන්නේ මේ ප්‍රතිවේක්ෂණය මගින් විතරයි. නැත්නම් එයා ඒක නිවැරදි කරන්න යන්නේ නැහැ. නිවැරදි කර නොකර එයා කෙලින්ම දිගටම මේ වැඩේ කරගෙන යනවා. ඉතින් මේ ගිබ්ස්ගේ මේ ප්‍රතිවේක්ෂණ චක්‍රය කියලා එකක් තියෙනවා. හරි. ඉතින් මේ පළවෙනි එක තමයි මේකේ තියෙන්නේ මොකද්ද උනේ කියලා බලනවා. ඩිස්ක්‍රිප්ෂන් එක. හරිද? දැන් මොකක් හරි ක්ලයන්ට් කෙනෙක් ආවට පස්සේ මේ අපි කරන දෙයක් මමත් නිතරම කරන දෙයක් මොකද්ද කියලා අහනවා. දැන් අපි කියමුකෝ ඇත්තටම සමහර ලාවට අපි එයා ප්‍රීජජ් කරාද? හරි අපි යා කලින්ම මෙයා ගැන අපි යන්නේ සමහර කට්ටිය කියනවා එනකොට යා ලෙඩ කියන මට මේ නිින්ද යන්නේ නැහැ එහෙම නැත්නම් අපි විෂාදයේ ලක්ෂණ ටික කියනකොට අපි හිතනවා විෂාදයේ තමයි තියෙන්නේ. එහෙම අපි ජජ් කරනවා. ටක් ගාලා ඒක මේ ඩයග්නෝස් කරලා තියරයි. හරි. ඉතින් එතකොට අපි සමහරට වැරදි වෙන්න පුළුවන්. සමහරට එයාට තියෙන වෙන එකක් වෙන්න පුළුවන්. ගොඩක් දුරට එහෙම වෙනවා. ඒ කියන්නේ සමහර කට්ටිය හිතාගෙන කවුන්සලර්ස්ලා මට හම්බෙලා තියෙනවා. අපේ හිතවත් කට්ටිය. ඉතින් ඒගොල්ලෝ එක රෝගයක් තමා තියෙන්නේ කියලා එයා හිතනවා. දැන් අපේ මනස කියලා කියන්නේ මේ කොච්චර සිතුවිලි මේ 70000ක් විතර එනවනේ මේ එන ඒක පොඩි කාලයක් ඇතුළත නේ. ඉතින් ඒක සයිකොලොජිලා කියනවනේ. ඉතින් ඒ නිසා මේ මනස තුල අපි දන්නවද අපිට මොන රෝගයද අපි ගාවට එන මේ
එන එන සේවාදායකයට තියෙන කියලා අපි හරියටම කලින් එහෙම ජජ් කරන්න බෑ. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති සමහර මට හම්බෙලා තියෙනවා මේ කවුන්සලර්ස්ලා කියනවා මේ මෙහෙමයි මේ ડોක්ටර් මෙයා මේ කරලා තියෙනවා බයිපෝලා කියලා. නමුත් මෙයාට තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. මෙයාට තියෙන්නේ විනාශනීපය බලන්නකො බයිපෝලා කියලා බෙහෙතුත් දීලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ කියලා පොඩි නිකන් දෝෂාරෝපණය කරනවා. හරිද? ඉතින් එහෙම කියලා කියනවා මම අහලා තියෙනවා. මටත් කියලා තියෙනවා කට්ටිය. එතකොට ඉතින් අපි කොහොමද දන්නේ ડોක්ටර්ට වඩා අපි දන්නවද දැන් එතන ඩයග්නෝස් කරන්න පුළුවන් දැන් ගොඩක් කට්ටියක ඔය ඊගෝ එක තියෙනවා. දැන් එයා හිතනවා අපි ડોක්ටර්ට වඩා දන්නවා. ඉතින් මේ ડોක්ටර් වැරදි. බලන්නකො මේක මාර වැඩේනේ මෙච්චරයි බෙහෙත් දීලා තියෙන්නේ. ඒ වගේ ගොඩක් කතන්දර කියනවා. හරිද? එහෙම මොන හරි වැරදීමක් එනවා නම් බොහොම ලක්ෂයකට එකක් වගේ තමයි වෙනව ඇත්තේ මං හිතන විදිහට. මොන හරි වෙන මේකක් මත වෙන්න පුළුවන්. හැබැයි මේ බොහෝ විට ડોක්ටර්ස්ලා ඒ දෙන බෙහෙත් සහ ඒ ඩයග්නෝස් එක නිවැරදි ඒ වෙලාවේ තියෙන. දැන් මේක කායික රෝගයක් නොවන නිසා කායික රෝගයක් වුණත් ඩයග්නෝස් කරාට පස්සේ ඒක වෙනස් වෙනවා. වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒක වැරදක් නෙමෙයි. ડોක්ටර් වැරදිලා නෙමෙයි. ඒ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 5කට කලින් තිබ්බා නම් බයිපෝලා කියලා ඩයග්නෝස් කරලා ඒකයා සිසොපීනියා කියලාත් ආයේ මේ පස්සේ ඩයග්නෝස් කරලා තියෙනවා නම් ඒක වැරදිලා නෙමෙයි කරලා තියෙන්නේ. මේ කාලය තුල ඒ ලක්ෂණ පරීක්ෂා කරලා තමයි කරන්නේ. ඒක වෙනස් වෙනවා. ඉතින් ඒක වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අපිටත් අපි ඩයග්නෝස් කරන එක ඇත්තට මේක නෙවෙයි. සමහර ඒවා අපිට හංගනවනේ ක්ලයන්ට්ලා. ඒ නිසා පස්සේ කියන විස්තර අනුව අපිත් හිතනවා වෙන රෝගයක් තියෙන කියලා. ඉතින් ඒ වගේ අපිට එහෙම වැරදුන අවස්ථාවක අපි හිතන දෙයක් තමයි මේ කතා කරන්නේ මේ ගිබ්ස්ගේ චක්‍රය. හරිද? ඉතින් මෙතන කතා කරන්නේ පළවෙනියටම මොකක්ද උනේ කියලා අපි කල්පනා කරනවා. ඊට පස්සේ අපි හොඳට කල්පනා කරලා බලනවා ඒ අවස්ථාවේ අපිට තියෙන ෆීලිංස් මොනවද? හරිද? ඒ කියන්නේ අපි එක්ක තරහෙන්ද හිටියේ. නැත්නම් එපා වෙලාද හිටියේ. හරිද? හදිස්සි වෙලාද හිටියේ. වෙන වැඩකට හිටියේ. නැත්තම් මේ වෙන දෙයක් ගැන අපි හිතද හිතී. ඔයගේ දේවල් අපි මේ අර කරපු දේවල් ගැන පොඩ්ඩක් බලනවා. ඒ වෙලාවේ මම හිතියේ ඇත්තට මම බය ඒ කියන්නේ බැඳීමක් තුලදී හිටියේ කියන එක. වෙන සිතවිල්ලක බලපෑමක් මේ ඩයග්නෝස් එකට එහෙම නැත්තම් මේ දේ සම්බන්ධයෙන් මට වුණාද කියලා අපි කල්පනා කරන්න ඕන. මම මෙතන කියන්නේ මොකක් හරි අපි ඩයග්නෝස් එකක් හරි ක්ලයන්ට් කෙනෙක් හරි ආවට පස්සේ අපි එකපාර තීරණයක් ගන්න බෑ කියන එක මම මේ පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ අපි ඩයග්නෝස් කරලා හරි අපි හිතාගෙන ඒ ඕන ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් දුන්නා කියලා හිතන්නකෝ. ඊට සාය කල්පනා කරනවා අපි ඒ වෙලාවේ අපි ඒක හරි වෙලාවට ගත්ත තීරණයක්ද? ඒ වෙලාවේ මට වෙන මොන හරි බලපෑමක් ආවද මේකට? කියන්නේ මේ තීරණයට මට වෙන බලපෑමක් ආවද කියලා අපි කල්පනා කරනවා. ඉතින් ඒක තමයි මේ ෆීලිංස් වලින් මේ ඒ වෙලාවේ සිතුවිලි මොනවද කියලා කල්පනා කරලා බලන්න ඕන. හරි? නැත්නම් බයට ගත්ත තීරණයක්ද? නැත්නම් තරහින් ගත්ත තීරණයක්ද? නැත්නම් ආසාවෙන් ගත්ත තීරණයක්ද? ඔය වගේ දේවල් පොඩි අපි කල්පනා කරනවා. අනිත් එක තමයි අපි ඊට පස්සේ අපි බලනවා ඉවලුවේෂන් කරලා දැන් මේක හොඳ දෙයක්ද උනේ මේකෙන් නරක දෙයක්ද උනේ හොඳ නරක පැති මොනවද කියලා අපි පොඩ්ඩක් ඉවලුවේෂන් එකක් කරලා බලනවා. හරිද? අපි මේ ගත්ත තීරණය අපි ක්ලයන්ට් කෙනෙක් සම්බන්ධයෙන් උදාහරණයක් කරලා අපි හිතමුකෝ අපි කියනවා ෆැමිලි ප්‍රොබ්ලම් එකක් එනවා. හරිද? ෆැමිලි ප්‍රොබ්ලම් එකක් ආවට පස්සේ ඒ ක්ලයන්ට් කවුද මේ ඒ කාන්තාව ඇවිල්ලා කියනවා මෙහිමයි මට මේ ප්‍රශ්න වුණා මෙහෙම මේ ඒ කියන්නේ යාගේ පැත්තේ විස්තරය විතරක් අපි අහනවා. හරිද? යාගේ පැත්තේ විස්තරය විතරක් අපි අහලා ඉවරලා අපි දින කරනවා ඔයා මේ ඕකට ලොකු තීරණයක් ගන්න වෙයි අපි නිකන් හිතනවා අපි එහෙම කරන්න හොඳ නැහැ. නමුත් සමහර කට්ටිය කියනවනේ එහෙම. එතකොට කියනවා ඔයා ඇත්තටම ඕක ගැන ලොකු තීරණයක් ගන්න වෙයි. ඔයා කල්පනා කරලා බලන්න හිතන්න. මං හිතන්නේ ඔයාලා දෙන්න එකට හිටියොත් එච්චර ඔයාට හොඳ නැහැ කියලා එහෙම කියන කට්ටිය ඉන්නවනේ. හරිද? අන්න ඒ වෙලාවේ හොඳට කල්පනා කරන්න. ඊට පස්සේ වාට ඒ අදහස ආවොත් එහෙම මගේ අතින් එක වැරදීමකින් මේක කියවුණා කියලා ආවට පස්සේ කල්පනා කරන්න එතන මොකද උනේ? ඒතර සමාජයට ඔයාගේ එක්ස්පීරියන්ස් මතක් වෙලා ඒ ජජ්මන්ට් එක දුන්නා වෙන්න පුළුවන්. නේ? අන්න ඒක. ඒක එතකොට ඒකෙන් උන හොඳ මොනවද? යට ළමයි ඉන්නවද? නැද්ද? අන්න ඒ වගේ දේවල්. එතකොට සමාජයේ බලපෑම මොනවද? දැන් මේව කල්පනා කරන්න ඕන. හරිද? ඊට පස්සේ
ඔයාගේ තියෙන දැනුම භාවිතා කරන. දැන් ඔයා දැනගන්න ඔයා කාන්තාවක් නම් ඔයාට ස්වභාවයෙන්ම හිතෙනවා කාන්තාවේ පැත්ත ගන්න. ඔයා පිරිමියෙක් නම් ඔයා ස්වභාවයෙන් හිතෙන්න පුළුවන් ඔයා පිරිමි පැත්ත ගන්න. ඒ කියන්නේ ඔක්කොම පිරිමි එකයි වගේ හිතෙන්න පුළුවන් නැත්නම් ඔක්කොම ගෑනු අය එකයි වගේ ඒ වගේ හිතෙන්න පුළුවන්. නේ? ඉතින් ඒ වගේ ඔයා බලන්න විශ්ලේෂණය කරලා ඔයාලා සයිකොලොජි දැනුම භාවිත කරලා මේ මෙතන එක හොඳද කියන්නේ. හරිද? ඊට පස්සේ තමයි ආයෙ කල්පනා කරන්න මේ නිගමනය කරන්න ඕන කන්ක්ලූෂන් එක. මට මීට වඩා මේ වෙනස් කළ හැකියාව තිබෙන්නේ මොනවද? ඒ කියන්නේ මට මොනවද එයාට සජෙස්ට් කරන්න තිබ්බද? එහෙම නැත්නම් මට මේ වගේ දේවල් එයාට පෙන්වලා දෙන්න තිබ්බනේ කියලා අපි පස්සේ හිතෙන්න ඕන. හිතෙන්න ඕන. හරිද? ඊට පස්සේ හරි. දැන් ඒක වෙලා ඉවරයි. දැන් මොනවද ආයෙ කරන්නේ? එතකොට ඔයාට මොකක් හරි වෙලාවක වැරදීමක් වුණොත් මොකක් හරි තීරණයකදී කවුන්සලින් කරද්දී මොන හරි වැරදීමක් ඔයාගේ අතින් වුණොත් ඒ බවුන්ඩරිස් රැකගෙන ඔයා කොහොමද ඒක නිවැරදි කරන්නේ කියන එකට නිහතමානීව මේ ප්‍රතිවේක්ෂණ මේ ගිබ්ස්ගේ මේ ප්‍රතිවේක්ෂණ චක්‍රය කියලා අදහස් කරන එකෙන් තීකයක් කරන්නේ කොහොමද කියලා තමයි මෙතන කතා වෙන්නේ. ඒක ගොඩක් වැදගත් වෙයි. මොකද මේ මෙහෙම ඔයාට එක්ස්පීරියන්ස් එකක් ආවොත් ඒ මා දැන් ඒක ඉවරයි නේද මොන වුණත් කමන්නේ නැහැ කියලා අතාරින්න බෑ. රයිට්. ඒ නිසා පැහැදිලිවම අන්න ඒ කියන කතාව ඔයා පැහැදිලිවම නැවත නැවත ඔයාගේ සිද්ධි හැම එකක්ම සලකා බලලා ඒ හැම එකක්ම ඔයා මේ නැවත විශ්ලේෂණය කරලා හිතලා මොනවද උනේ දැන් අවුරුදු දෙකකට කලින් මේ වගේ ක්ලයන්ට් කෙනෙක් මං ගාවට ආවා දැන් මගේ සයිකොලොජි දැනුමත් එක්ක මං එහෙ සලකන්නේ කොහොමද හරිද දැන් ඔයා ඩිප්ලෝමා ලෙවල් එකේ ඉන්නවනම් ඩිග්‍රියක් කරලා පස්සේ ඒ දිහා බලන විදිහ වෙනස් වෙන්න පුළුවන් මාස්ටර්ස් කරද්දී ඊට වඩා වෙනස් වෙන්න පුළුවන් PhD කරද්දී ඊට වඩා තවත් වෙනස් වෙන්න පුළුවන් නේ ඇත්තටම ඔයා ඒ තත්ත්වයේ ප්‍රශ්නෙට ගැටලුවට මුහුණ පාවොත් ඔයිට හපන් වෙන්න පුළුවන්. හරිද? අන්න ඒ නිසා අපි මේ හැම වෙලේම අවංකව උත්සාහ කරන්න ඕන අපේ අතින් මොන හරි වැරදීමක් වුණොත් ඒක නිවැරදි කරන්න සහ අලුත් දැනුම තුලින් කියන්නේ අපි දැනුම මතනේ ඔක තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපි ලෝකෙ දිහා බලන දැක්ම මත අපි ලෝකෙ දිහා බලන විදිය අනුව තමයි තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපේ තියෙන දැනුම මතනේ අපි ලෝක දිහා බලන්නේ උදාහරණයකට අපි කිව්වොත් එහෙම අපි ගන්නේ මොකක් හරි මේ දැන් අපි කිව්වොත් එහෙම මේක මවුස් එකක් කියලා අපි දන්නේ මේක ගැන අපි දැනන් හිටියොත් අපි ගල් යුගයෙන් ආපු මිනිස්සු නම් එකපාරම අපි මේ මොකද්ද ඒකට කියන්නේ ටයිම් ට්‍රැවල් කරලා එකපාරම ආවොත් මේක මොකද්ද කියලා කිව්වොත් එයා දන්නේ නැහැ ඒක අලුත් දෙයක්. ඉතින් අපේ දැනුම් පද්ධතිය තුල තමයි අපි තීරණ ගන්නෙ. ඒ වගේ ඉතින් අපි ජජ් කරන්නේ දෙයක් ගැන රෝගයක් ගැන වෙන්න පුළුවන්. මිනිස්සෙක් ගැන වෙන්න පුළුවන්. අපි ජජ් කරන්නේ අපේ දැනුම මත. නේ? දැනුම මත තමයි අපි යාව තීරණය කරන්නේ. යාට කොහොමද යාට මොන ආසනීපයක් තියෙන්නේ නැද්ද? මොන ආසනීපයක් තියෙන්නේ නැද්ද? එනමෙ කියලා අපි මේ කටයුතු කරන්නේ තීරණ ගන්න අපේ තියෙන දැනුම මත. හරි. දැනුම අඩු වෙන්න අපිට වෙන වැරදීම් වැඩි වෙන්න පුළුවන්. අත්දැකීම් අඩු වෙන්න අපිට වෙන වැරදීම් වැඩි වෙන්න පුළුවන්. අන්න ඒව නිවැරදි කරගන්න කරන ක්‍රමවේදයක් තමයි මේ ප්‍රත්‍යවේක්ෂණ ක්‍රම කියලා කියන්නේ. මම හිතනවා වැදගත් කියලා ඕගොල්ලන් මේක නිතර නිතර භාවිතා කරලා අපි අපේ තියෙන අඩුපාඩු අපේ වුණ අඩුපාඩු නිවැරදි කරන්න අපි උත්සාහ කරමු. හරි? හරි. ම්ම්. මේ වගේම තවත් ප්‍රත්‍යවේක්ෂණ ක්‍රමයක් මේ ඩොනල්ඩ් අ, මේ ෂෝන් කියලා ඉන්න ට්‍රම්ප් නෙවෙයි මේ ෂෝන් කියලා එක්කෙනෙක් ඉන්න ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතින් ප්‍රත්‍යක්ෂණය කරන්න වගේ නැහැ මේ ඩොනල්ඩ් ෂෝන් කියලා කෙනෙක් ඉන්නවා එයාගේ ක්‍රමයක් තියෙනවා දැන් ඒක ඒ කියන්නේ ඊට වඩා අර වගේ පොඩ්ඩක් ඇනලයිස් කරලා ලොකුවටම නැහැ නමුත් මේකේ තියෙන්නේ මෙහෙමයි රිෆ්ලෙක්ෂන් ඉන් ඇක්ෂන් ඔන් ඇක්ෂන් සහ ඉන් ඇක්ෂන් කියලා. ඒ කියන්නේ අපි කරන වෙලාවේ මොකක් හරි අපි කියමු කවුන්සලින් සිද්ධියක් හරි අපි සෙෂන් එකක් කරන අතරතුර අපිට කිව්වොත් එහෙම මේ අපිට පොඩ්ඩක් වැරදුනා මම මෙයා ගැන හිතුවේ වෙනස් විදියට නැත්නම් මම මේ තෙරපි එක දුන්න වැරදියට හරි මේ කියලා හිතුවොත් එහෙම ෂණිකව ඒක වෙනස් කරගන්න අපි ඒක දැනුමින් අපි දන්නේ නැති දෙයක් කෙනෙක්ගෙන් අහලා එහෙම නැත්නම් පොතක් කියවලා එහෙම නැත්නම් වෙන අන්තර්ජාලය භාවිතා කරලා හරි අපි ඒක ටක් ගාලා නිවැරදි කරගන්නවා හරිද ඉතින් ඒක කරනකොට එකක්
සහ කරාට පස්සේ හරි එන එකක් තමයි මේ ක්‍රමවේද මේ ක්‍රියාව අතරතුර සහ ක්‍රියාවෙන් පසු ප්‍රතිවේක්ෂණය කරන ක්‍රමයක් තමයි මෙතන මේ කතා කරන්නේ. ඉතින් ওই ක්‍රම දෙක මේන්ලි අපි භාවිතා කරනවා අපේ දැනුම වර්ධනය කරගන්න සහ අපි ක්ලයන්ට්ලත් එක්ක ගනුදෙනුකට පස්සේ අනිත් තව ක්ලයන්ට් කෙනෙක්ට අපේ තියෙන අත්දැකීම් වලින් මොකක් හරි මේ PDF එක දෙන්නම් මම මේ මැසේජ් එක දාලා ඉන්න නිසා මේ ඉතින් ඒ වගේ අපි අත්දැකීම් ෂෙයා කරගන්න ෂෙයා කරන්න තමයි අපි අර රිෆ්ලෙක්ෂන් එක එන්නේ ඉතින්නේ ඒක නිසා අපි අපේ තියෙන අත්දැකීම් අපි වාට වඩා සීනියර් කෙනෙක්ගෙන් අහගන්න මේ එහෙම නැත්නම් අපි ජූනියර් කියලා නෑ සමහර කට්ටිය ඉන්නවා දැන් අතට මට හම්බෙලා තියෙනවා මේ ඩිප්ලෝමා ලෙවල් එකේ ඉන්න කට්ටිය ඉන්නවා සමහර කට්ටිය ඇත්තටම මම දන්නේ ඒක හේතුව මොකක්ද කියන එක සමහරට ස්කිල් එක වෙන්න පුළුවන් මේ හරි හොඳට කවුන්සලින් කරන කට්ටිය ඉන්නවා ඒක අනිත් පැත්තක් තියෙනවා දැන් මේ ඩිග්‍රී එකක් තිබ්බටම මේ කවුන්සලර් කෙනෙක් විදිහට ස්කිල්ෆුල් වෙන්නේ නැහැ කියලා හිතනවා ඒක තනිකරම දියුණු කරගන්නේ දියුණු වෙන්නේ අන්න අර වගේ තමයි එයාට අර මොකක්ද ඒක කියන්නේ අපි මේ කොළ සුදුසුකම් නැති වුණාට පේපර් ක්වොලිෆිකේෂන්ස් නැති වුණාට එයාට අර අත්දැකීම් ලබා ගන්න මෙන්න මේ රිෆ්ලෙක්ෂන් එකකින් තමයි සෑහෙන අත්දැකීම් ලබා ගන්න අපි කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමවේදයෙන් තමයි. නිකම් මේ අපි හිටියට නිකම් වයසට ගියාට නිකම් ක්ලයන්ට්ලා බැලුවා කියලා මේක වෙන්නේ නැහැ. ඒක කරන්න තියෙන අන්න විදිය තමයි. රයිට්. අනිත් කාරණාව තමයි මෙන්න මෙහෙම ප්‍රතිවීක්ෂණ පුහුණුව ගත්තට පස්සේ අපිට පුළුවන් එතකොට අපිට වැරදුණු තැන් හොයාගන්න. හරි. සෙල්ෆ් අවේර්නස් එක අපිට බලා ගන්න පුළුවන්. අපි සුවන් දැනුවත්භාවය අපි මොන තත්ත්වෙද ඉන්නේ කියන එක අපිට හොයාගන්න පුළුවන් නේ. දැන් උදාහරණයකට අපි යනවා මේ ඉඳන් මේ කොළඹ ඉඳන් නුවරට යනවා කියලා හිතන්නකෝ. ඒතර කොළඹ ඉඳන් නුවරට යනවා නම් හරි. දැන් අපිට පාර වැරදුනා කියලා පළවෙනිටම හොයාගන්නවා. දැන් හරි. දැන් මෙයා පළවෙනිට අපි යනවා වෙන පාරකින්. හරි. වැරදිලා පාර යනවා කොළඹ නුවර පාරේ මේන් රෝඩ් එකේ නෙමෙයි යන්නේ. හරි ඊට පස්සේ වෙන පාරට ගියා කියලා දැනගත්තට පස්සේ අපි තේරුම් ගන්නවා අපි පාරව ගැන දන්නේ නැහැ කියන්නේ. හරිද? සමහර කෙනෙක් එහෙම නෙමෙයි ටක් ගාලා එයා GPS හරි පාවිච්චි කරලා දන්නේ නැත්තම් අපි කුරුණෑගල පැත්තෙන් උඩට එනවා නැත්නම් මේ කෑගල පැත්තෙන් එනවාද එහෙම කියලා දන්නවා. එහෙම නැත්නම් වෙන පාරවල් තියෙනවද ළඟ පාරවල් තියෙනවද මේ වෙලාවේ ට්‍රැෆික් තියෙනවද එහෙම නැද්ද? මේ වගේ දේවල් බලලා තමයි එයා තීරණය ගන්න. වීකෙන්ඩ් එකේ නම් හයිවේ එකේ එනවා නැත්නම් මේ වීක් ඩේස් වල නම් අර නෝමල් පාරේ එනවා එහෙම කියලා එයා දන්නවා. ඒක තමයි තමන්ගේ මේ තියෙන දුර්වලතා සහ ශක්තිය නඳුර ගන්න. එහෙම දන්නේ නැති මිනිස්සු ඉතින් එයා දන්නේ නැති නිසා ඒ ට්‍රැෆික් එකට අහු වෙලා ඉන්නවා ඉතින්. ඒකනේ වෙන්නේ. හරි. ඒ වගේ තමන්ට කවුන්සලර් කෙනෙක් විදියට මොනවා හරි ගැටලු එනකොට ටක් ගාලා අපි අපේ දුර්වලතා මොනවද? ශක්තිය මොනවද කියලා අඳුර ගන්න ඕනේ. අපි හැම එකම අපිට පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ. හිතන්න බෑ අපිට එහෙම. අපි කොහොමද එහෙම කියන්නේ? දැන් සමහර ක්ලයන්ට්ලා ඇත්තටම සමහරට අපිට හැන්ඩල් කරන්න අමාරු තත්ත්වයක් තියෙනවා. එතකොට අපි ඒක අපිට වඩා සීනියර් කට්ටියට අපි යොමු කරනවා. හිතන්න එපා අපි ගාවට එන හැම කෙනාටම අපිට මාරු උත්තර තියෙනවා කියලා. එහෙම එකක් නැහැ. ඉතින් මට නම් එහෙම අත්දැකීම් ඕන තරම් තියෙනවා. එහෙම අපිට හැන්ඩල් කරන්න බැරි තත්ත්වයක ක්ලයන්ට්ලා ඉන්නවා. ඒකට අපි ඊට වඩා අපිට වඩා සීනියර් කට්ටිය ඉන්නවා. ඊට පස්සේ ඒගොල්ලන් යොමු කළා ડોක්ටර්ස්ලාට යොමු කළා. මේ වගේ ලොකු කතන්දරයක් කරනවා අපි. ඉතින් මේ නැත්තම් අර මොකද වෙන්නේ? අර මිනිස්සයා දැන් ඒ කතාවක් අහනවා දැන් රිනැක්ටිව් ලිස්නින් කරනවා. ඇවිල්ලා හොඳට යා කතාව කියනවා. කතාව කියලා කතාව අහනවා. හරිද? කතාවත් පැයක් සාමාන්‍යයෙන් අපිට හොස්පිටල් වල කරන නිසා අපිට පැයයි අහන්න පුළුවන් නැත්නම් ඩබල් චාර්ජ් යනවා ඊට පස්සේ. ඒක නිසා දැන් ගොඩක් කට්ටිය තමන්ගේම සෙන්ටර්ස් තියෙනවානේ. එතකොට මේ ඉතින් ගොඩක් වෙලාවට කරන්නේ මොකද්ද? මේ කතාව අහලා ඉවරනට පස්සේ අර මනුස්සයා සමහරට ඒක මේ සහනයක් දැනෙනවා. తాවකාලික. හරිද? ඒක හරීම ඉන්ස්ටන්ට් සහනයක් තියෙන්නේ. හරිද? ඒක තේරුම් ගන්න නැති මේ අපේ කවුන්සිලර් මොකද කරන්නේ? එයාගෙන් අර මොකක්ද ඒවට කියන්නේ කමෙන්ට් එකකුත් දාගෙන මොන හරි එයාගේ පේජ් එකකට ගිහලා මට මෙහෙම කමෙන්ට් කරලා රිවිව්ස් කරන්න අර මේ කියලා තමයි ස්ටේටස් එකකුත් දානවා. හරිද? අර මනුස්සයා සතියකින් දෙකකින් විතර මැරිලා යනවා. සූසයිඩ් එක. හරි එහෙම අවස්ථා අපිට මුණ පහලා තියෙනවා. එහෙම හම්බෙලා තියෙනවා කට්ටිය.
මේ කවුන්සලර්ස්ලා ගාවට ගිහලා නැත්නම් සමහර අපි ගාවටත් ඇවිල්ලා කියනවා කවුන්සලර් අර ගාවට ගියාස මෙන්න මෙහෙම කිව්වා මෙහෙම කිව්වා. එක දවසක් මම ගාවට කවුන්සලර් කෙනෙක් මේ ක්ලයන්ට් කෙනෙක් ඇවිල්ලා කියනවා එයාට සෙපරේටින් ප්‍රශ්නයක් කියලා මේ ඉතින් ડિප්‍රෙෂන් තත්ත්වයට එන්න ගිහිල්ලා. ඉතින් එයා ඇවිල්ලා කියනවා මම කවුන්සලර් කෙනෙක් ගාවට ගියා. එයා කිව්වා මුහුදේ ඉන්න එක මාළුවානේ එක මාළුවාද මේ කියලා එහෙම කිව්වා කියලා. ඉතින් කවුන්සලර් කෙනෙක් ගාවට ඇවිල්ලා මුහුදේ ඉන්න එක මාළුවද කියලා අහගන්න ඕනේ නෑනේ. ඔයා වෙන එකක් ගැන හිතන්නේ. ඒ කවුන්සලර් කෙනෙක් ඉන්න ඕනේ ඒ පැත්තට නෙමෙයි. නේ? මුහුදින් එක මාළුවාද කියලා මේ මනුස්සයාට තේරෙනවනේ. ඉතින් ඒ වගේ ඔයා ඔක අමතක කරන්න ඉතින් කවුන්සලර් කෙනෙක් එක බලාපොරොත්තු ඊට පස්සේ යාමට කියනවා මේ සර් මේ මම මේ මොනවාද සල්ලි දීලා ගිහලා යාගේ එක අහගන්න ඕනේ නෑනේ එහෙම කියලා. හරි. ඊට පස්සේ ආය ඔය ක්ලයන්ට් කෙනෙක්ගේ ඔය පොඩි කෙනෙක්ගේ ප්‍රශ්නෙට ආවිල්ලා තියෙනවා මේ තරහ යනවා කිව්වට පස්සේ ඒ කියන්නේ එයාට තරහ යනවා කිව්වට පස්සේ එයාට තෙරපි වගේක් දීලා මේ ඒක කරේ නෑ කියලා කවුන්සිලර් තරහ ගිහිල්ලා. හරිද? ඉතින් ඉතින් ඒ වගේ මේ ප්‍රශ්න ගැටලු එනවා. ඒ නිසා තමන්ගේ අර වෘත්තීය ගෞරවත්වය නැති කරන මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ වගේ තමන් ගාවට එන ක්ලයන්ට්ලාගේ අ, ප්‍රශ්න අපි ගාවට ආවට පස්සේ ඒ හැම එකකට අපි ගාව විසඳුම් තියෙනවා කියලා අපි හිතන්න නරකයි. හරි. ඒ හැම එකම තීරණය අපේ දැනුම සහ එක්ස්පීරියන්ස් එක මත. ඒ නිසා මේ ස්වයං දැනුවත්භාවය තමන් ගැන තමන්ට තියෙන අවබෝධය ගැන මේ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් තමන් ගැන තමන් අවබෝධ නැතුව කොහොමද අපි ක්ලයන්ට්ලා ගැන අවබෝධ කරගන්නේ නේද? තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අනිත් එක තමයි වෘත්තීය නිපුණතාවය. ඉතින් පොතේ කියන කතන්දරේ උතට කියනවා කට පාඩමෙන් කියන ડિප්‍රෙෂන් වල ලක්ෂණ මොනවද? මේ සිසොමිනා ලක්ෂණ මොනවද? බයිපෝලර් ලක්ෂණ මොනවද? පර්සනැලිටි ඩිසෝඩර්ස් මොනවද? ඒවා කට පාඩේ ඔක්කොම පුළුවන්. හරිද? හොඳට කට පාඩම් කරලා තියෙනවා. හැබැයි ඉතින් පෞද්ගලිකව Tamanට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් විසඳ ගන්න බෑ. හරිද? නේද? එහෙම එකක් තියෙනවා ගොඩක් කවුන්සලර්ස්ලට. ඊට අමතරව Taman අපේ ක්ලයන්ට්ලට අපේ දැනුම කොහොමද හරියට ගෙනල්ලා දාන්නේ? දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. අපි ගාව ඔය හොඳ අපි අපි හොඳ අපි කියමු හොටෙල් එක හොඳට අපිට ආම්පන්න තියෙන 3 5 ටික ඊට පස්සේ උයන්න කරන බඩු ටික ඔක්කොම අපි ගාව තියෙනවා කියලා හිතන්නකෝ. හරිද? අපි උයන්න දක්ෂ නැත්නම් අපිට රසවත් කෑමක් හදන්න බෑ. අපි ඉගෙනගත් තියෙනවා. හැබැයි කවදාවත් වියලා නැත්තම් අපිට වියන්නත් බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේක ප්‍රැක්ටිකලි මේක අපිම ඇති කරගන්න ඕන වෘත්ති නිපුණතාවය කියන ස්කිල්ස් කියන ඒවා අපි ඒක ඇති කරගන්න ඕන දෙයක්. පුහුණු වෙලම ඇති කරගන්න ඕන දෙයක්. හරිද? රිෆ්ලෙක්ටිං කියලා මම කලින් කිව්ව එකත් එක්ක මේ සෑහෙන්න මේ ඉගෙන ගැනීම කියන දේ තුළ මේක කතා වෙනවා. හරි. ඉතින් ඒ මතින් තමයි අපි පරිණතභාවයටපත් වෙන්නේ. එහෙම නැත්නම් අපි මේ දේවල් දැනගත්ත කියලා එන වචන දැම්ම කියලා අපිට මේ පරිණතභාවයක්පත් වෙන්නේ නැහැ. පළවෙනි එක තමයි අපිට එන ක්ලයන්ට් අපිට සාවධාන වුන්කම් දෙන්න සහ අපි ජජ්මන්ට් එක වැඩි හදිස්සියක් නැතුව තවත් අපි ඒ ගැන අධීක්ෂණය කරලා තමයි අපි එයාට ඒ අවශ්‍ය ට්‍රීට්මන්ට් ටික දෙන්නේ. හරි? ඉතින් ඒකට පරිණතභාවයපත් වීම කියන එක වයසින්වත් ඉගෙන ගත්තා කියලාවත් වෙන්නේ නැහැ. අර කියන එක හැම වෙලෙම මේක මුනේ කොහොමද? ඒක වෙන්නේ කොහොමද? මම අරයාගේ මුත් අහලා බලන්න ඕනේ. එයාට තියෙන එක්ස්පීරියන්ස් මොනවද කියලා අපි අන්න ඒ වගේ දේවල් වලින් තමයි පරිණතභාවයටපත් වෙන්නේ. හරිද? අනිත් එක තමයි සංකීර්ණ අවසලේ වඩා සාර්ථක තීරණ ගැනීම හැකියන්න මොකද වෙනවා? මේ ප්‍රත්‍යක්ෂ පුහුණුව කරපුවාම මොකද කලින් කරලා තියෙන දැන් උදාහරණයකට අපි දැන් මම ඔයාලට කතාවක් කිව්වේ දැන් මොනවාද අපි කවදාතර එන අපේ මේකුණ වියෝ දුකින් ඉන්න කෙනෙක්ට කියන්නේ නැහැ නේ මේ මුහුදින් එක මානවලි කතාවක් කියන්නේ නැහැ කියලා කිව්වොත් දැන් ඔයාලට මතක් වෙනවා ඒ කතාව ඔයාලට ඔලුවට ආවත් ඔයා කියෙන්නේ නැහැ කියලා. මම දැන් මේ කිව්වට පස්සේ අන්න ඒ වගේ මේ ගැටලු අර අපිට එන අවස්ථාවක් කරනකොට අපි එහෙනම් මොකක්ද කරන්න ඕනේ ඒ වෙලාවට. හරිද? අපි කොහොමද ඒවට මුහුණ දෙන්නේ? හ්ම්. ඒ තෙරපිස් මොනවද? ඒව අපි කතා කරගන්න ඕනේ. හරිද? ඉතින් ඒක ඉගෙන ගන්න ඕන. දන්නේ නැති නම් ඒක වෙනම අපි කෝස් එකක් කරන්න ඕනේ. නැත්නම් වෙනම එක්ස්පීරියන්ස් තියෙන කට්ටියට ගාවට ගිහලා ට්‍රේන් වෙන්න ඕන. හරි? ඉතින් ඒව කරලා තමයි අපි ඇත්තටම කරන්නේ. දැන් ගොඩාක් කට්ටිය මම දැකලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ ඇත්ත ක්ලයන්ට්ලා ගාවට නෙමෙයි යන්නේ. ඒ කියන්නේ ඇත්ත ක්ලයන්ට් කෙනෙක් ගාව නැතුව නිකන් වෙනම රඟපාන ට්‍රේනින් වෙන තැන් තියෙනවා.
ඒවාගේ තැන් වලින් ඔයගලන්ට වෙන්නේ ඇත්ත ක්ලයන්ට් කෙනෙක් ආවට පස්සේ මේ එයා පෙන්නන මේ ඉම්ප්‍රෙෂන්ස් වලින් ඔයාලා මේ වැරදි තීරණ ගන්න එක. අර රඟපෑමන්නේ කරන්නේ. ඒ නිසා ඒ වගේ දේවල් කරන්න එහෙම කරගෙන හොඳයි ට්‍රේනින් එක. නමුත් ඊට පස්සේ ඇත්තම ක්ලයන්ට් ලා ගාව එහෙම ගොඩක් ඉන්න කට්ටිය ගාව කවුන්සලර් කෙනෙක් ගාව සීනියර් කවුන්සලර් කෙනෙක් ගාව මේ ට්‍රේනින් වල තමයි ඒක අත්දැකීම ගන්න ඕන. හරි. ඉතින් අනිත් එක තමයි මානසික පීඩනය කළමනාකර ගන්න ඕන. අපි බර්න් අවුට් ඒ කියන්නේ අපිට දැන් එන කතා හැම එකම මට තම වෙන ක්ලයන්ට්ලා අපි කවුද අපි කවුන්සලර්ස්ලා කතා කරනකොට තියෙන අපිට සමහරට එන අවස්ථා තියෙනවා සමහර කට්ටියගේ ප්‍රශ්න එක දිගට ආවම හොස්පිටල් එකට ඉද්දී මේ අපේ ඔළුවත් එක්ක රිදෙන එකක් තියෙනවා නේ එහෙම එකක් තියෙනවා ඉතින් ඒක මොකද එහෙම එකක් එනකොට ඒක අපේ ජීවිතයට ඇතුළත් නොකරගෙන අපි වග බලා ගන්නවා අපි කතා කරමු ඉස්සරහට මේ වගේ දේවල් කොහොමද කරන්න කියලා හරිද ඉතින් ඒවා අපිට බලපෑ අපිට වෙන බලපෑම අපි අවම කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් මේ කතා කරමු. ඉතින් මේ වගේ මොන හරි මේ මොකද ප්‍රායෝගික ක්‍රියාත්මක කළ හැකි ක්‍රම ආවහම දැන් මේ වගේ දේවල් ආපත්‍යක්ෂණ පුහුණුවේ වැදගත් කරන මේ කතා කරේ. ඒක ආවට පස්සේ අපි මොනවද කරන්න ඕන? මේ වගේ අපිට සටහන් කරන්න. සටහන් කරුවට පස්සේ ඔයගොල්ලෝ කොලයක් කරලා ලියන එක නෙමෙයි සමහර කට්ටිය ෆෝන් පාවිච්චි කරනවා. ඒවට තියෙනවා නෝට්ස් කියලා જાති තියෙනවා. ෆෝක එක ෆෝන් වල. ඒක නිතරම තමන් භාවිතා කරන දේ මත තමන්ට පුළුවන් විදිහට තමන්ට පහසු ක්‍රම ඇතිනේ. ඒ ක්‍රමයකින් මොකක් හරි ක්‍රමයකින් මේක සටහන් කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. අමතක වෙනවනේ. නේද? මම දන්නේ මට නම් එහෙම මතක නැහැ. ඉතින් ඒතකොට සටහන් කරගත්තාම මතකයේ යම් කිසි බලපෑමක් තියෙනවා. ඊටත් වඩා සටහන් කරගෙනනට 70ක් කියන්නේ බලපෑම එන්නේ. 90ක් විතරම එන්නේ කියලා දීම මත. උගන්වීම තව එක්කෙනෙක් කියන දීම මත. ඒකින්ද සාකච්ඡා කිරීම කියන එක සෑහෙන්න වැදගත් වෙනවා. හරි. මේකේ දෙවෙනියට මම දාලා තියෙන අධීක්ෂණය කියන එක. ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයෙකු හෝ උපදේශකයෙකු සමග අත්දැකීම් සාකච්ඡා කිරීම. ඒ කියන්නේ අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආවම අපි ඒක කරනවා. දැන් මම නම් කරනවා. ඒ කියන්නේ අපිට තේරෙන්නේ නැති දෙයක් ආවොත් අපි මොකද අපි සර්ලාගෙන් අහනවා මොකද උනේ. මේකට මේ වගේ ප්‍රශ්නයක් තියෙන. ඉතින් ඒගොල්ලන්ගේ අත්දැකීම් අපිට වැඩි නිසා ඒගොල්ලන්ගේ අත්දැකීම අපේ අත්දැකීමක් ඊට පස්සේ වෙනවා. හරිද? ඒක තමයි අපි කියන්නේ මේ. ඒ නිසා මේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන්ගේ මේ උපදේශනීය සම අත්දැකීම් බෙදා ගැනීම කියන එක අතිශයින්ම මේ උපදේශ වෘත්තිය නම් වැදගත් වෙනවා. හරිද? ඊට පස්සේ අනිත් එක තමයි මේ පියර්ස්ලා රිවිව් කරන එක. ඉතින් අපි සම මිත්‍රොත් එක්ක කතා කරලා මෙන්න මේක මචං හරි මොකක් හරි කියලා තමන්ගේ සම මිතුරන් එක මචං මේ කියලා කියන්නේ මේ අපි මේ ඉන්න මිතුරන් නෝමල් මිතුරන් නෙමෙයි අපි වෘත්තීය මිතුරෝ ඉන්නවනේ නේ. ඉතින් වෘත්තීය මට්ටමේ මෙන්න මේ වගේ කේස් එකක් ආව ඔයාට ආවිල්ලා නැද්ද එහෙම කේස් එකක්. අන්න ඒ වගේ පොඩ්ඩක් කතා කරන්න. හැබැයි මෙතනදී ඔයාලා ඒ ක්ලයන්ට්ලාගේ ප්‍රයිවසි එක ගැන මේ ඒක ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් ඒ ගැන කතා කරන්න ඕන දේවල් නෙමෙයිනේ. ඉතින් ඒ වගේ දේවල් ගැන විශේෂ අවධානයෙන් තමයි කටයුතු කරන්න ඕනේ කියලා මතක තියාගෙන ඒ අවස්ථාව දෙන්න. කියන්නේ අතරම කිව්වොත් එහෙම ෂෙයා කරගන්නේ අපි ඩීටේල්ස් මෙන්න මේ වගේ ප්‍රශ්නකදී මොනවද කරන්න කියලා අපිට කතා කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් අපි විශේෂයෙන් කතා කරමු. එතකොට කවුද මේ එතකොට මේ අපිට සහයෝගය දෙන්න ඉන්න පුද්ගලයෝ? හරිද? දැන් ප්‍රධාන වශයෙන්ම මට ගොඩක් කට්ටිය හම්බෙලා තියෙනවා මේ මොනවද කියන්නේ මේ කිසිම උපදේශන සංගමයකට බැඳිලා නැති කට්ටිය. හරිද? දැන් සහයෝගී ප්‍රජාවන් ඉන්නවනේ දැන් අපි ඔය වගේ අපි අත්දැකීම් බෙදා ගන්න. අපේ තියෙන අත්දැකීම් දෙන්න ඒගොල්ලන්ගේ අත්දැකීම් අපිට ගන්න කියන එක අපි තනියෙන් ඉන්න බෑනේ. ඒ කියන්නේ අපි අර නිවන් දකින්න යනවා වගේ ගල් ගුහාවකට ගිහිල්ලා එහෙමවත් කරන්න බුදුහාමුදුරුවත් කියලා නැහැ නේ. දැන් බුදුහාමුදුරුවෝ නිවන් දකින්න තනියම ගල් ගුහාවක එහෙම නැත්තම් මොකද ඒ කියන්නේ අපි මේ බාන භාවනා කරන්න යන්න කියලා තියෙන්නේ පංච උපාදානස්කන්ධේ වෙන් කරන හඳුනා ගන්න පුළුවන් භික්ෂුන්ට විතරයි. තනියම. හරිද? ඒ වගේ යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා ඒකට. එහෙම නැත්නම් එකපාරම හාමුදුරුවෝ කෙනෙක් සසර කරා කියලා ඉවරලා කෙලින්ම පැවිදිලා ගල් ගුහාවට ගියොත් එම් ඌ බය වෙලා මැරෙනවා. හරිද? ඒ නිසා එහෙම කරන්නේ නැහැ. ඒ කියන්නේ බුදුවරුෝ පවා එහෙම තමයි කියලා තියෙන්නේ. එතකොට දැන් මේ උපදේශන වෘත්තියත් අපි දැන් ඩීටේල්ස් එක ඉගෙන ගත්තා. අපි දැන් මේක දැන විස්තර දැනගත්තා. හරි දැන් මේක තමයි ડિප්‍රෙෂන් කියන්නේ මේක තමයි මේ අසනීපය කියලා කියන්නේ මේ තමයි මේ අසනීපය කියලා අපි හිතාගත්තා. හරි. දැන් ගියා කවුන්සලින් කරන්න. එහෙම කරන්න බෑ.
හරිද? ඉතින් එහෙම කරන්න බැරි නිසා තමයි උපදේශන සංගම් හරි දැන් ඕගොල්ලෝ හිතන්න එපා ගොඩක් කට්ටිය මෙන්න මේ ප්‍රශ්නේ අපිට කතා කරද්දිත් ඇවිල්ලා තියෙනවා. සමහර කට්ටිය හිතාගෙන ඉන්නවා ලංකාවේ උපදේශන සංගමේ ලයිසන් එකක් දෙනවා කියලා. එහෙම ලංකාවේ ලයිසන් එකක් දෙන සංගම් නැහැ. හරිද? ඒක හරියට ලර්නර්ස් එක්කින් ලයිසන් එකක් දෙනවද ඔයගොල්ලන්ට? ලර්නර්ස් එක්කින් ශ්‍රී ලංකා රජයෙන්නේ දෙන්නේ නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාව මේ මොකද ඒ කියන්නේ ඩ්‍රයිවිං ලයිසන් එක දෙන්නේ මේ ආයතනයක් තියෙනවනේ. හරිද? පුද්ගලී මොකද්ද මේ මොකද මට මතක නැහැ. ඒක මේ ලයිසන් දෙන්න ආයතනය තියෙන රජයෙන් දෙන්නේ. හරිද? ඉතින් මේ RMB එකෙන් දෙන්නේ. ඈ RMB එකෙන් දෙන්නේ මෝටර රථ වාහන දෙපාර්තමේන්තුව. ඔව් මෝටර රථ වාහන බලපත් දෙන්නේ. ඒ වගේ ලයිසන් එකක් මොකක් කර දෙනවනේ මං කියන්නේ රියදුරු බලපත්‍රය. එතකොට මේ ඒ වගේ එහෙම ලයිසන් එකක් දෙන එක මේ උපදින සංගම් ලංකාවේ නැහැ. ලංකාවේ නැහැ. හරි? ඒක මතක තියාගන්න. එතකොට සමහර කැම්පස් කරනවා වැඩක් මොකක් හරි කමියුනිටියක් පිහිටවනවා. ඒ කියන්නේ ඇසෝසියේෂන් එකක් පිහිටවනවා. අපි 3 දෙනා 4 දෙනෙක් එකතු වෙලා ඇසෝසියේෂන් එකක් පිහිටවන ඕන දෙයක් ලංකාවේ බලතල තියෙන ROC එක රෙජිස්ටර් කරගන්න පුළුවන්. හරිද? එහෙම කළා ඒකේ ලයිසන් එකක් දෙනවා කියලා බලයක් හම්බ වෙන්නේ නැහැ. ඒක වරදවා ගන්න එපා. ඕගොල්ලන්ට කවදාවත් කවුරු හරි කියනවා නම් මේ කැම්පස් එකේ මෙන්න මේ මාස 3 ඩිප්ලෝමා එක කරපුවාට පස්සේ අපි ලයිසන් දෙනවා. ඕගොල්ලන්ට දැන් කවුන්සිලින් කරන්න පුළුවන්. ඒක බොරුවක්. එහෙම එකක් නැහැ. එකම දේ ලංකාවේ එහෙම නියාමනයක් නැති නිසා දැනට මේ අර රජයේ තැන් වලට බඳවා ගද්දි විතරයි අපි කියන්නේ මේ ඒ වගේ තැන් වල විතරයි සාමාන්‍යයෙන් යම්කිසි ක්‍රමවේද ටිකක් බලනවා. ඒ අරින්න ගොඩක් නියාමන අඩු නිසා ඒ ගැන බලන්නේ නැති නිසා මම හිතන ඉස්සරහට එනවා කියලා කියන්නේ. ලංකාවේ උපදේශන සංගමයක් තාම ලියාපදිංචි වෙලා නැහැ. දැන් මේ උදාහරණයක් ડોක්ටර්ස්ලා ලියාපදිංචි වෙන්න ඕන. හරිද? ඒගොල්ලෝ මොන වෛද්‍ය වෘත්තිය කරත් මේ ඒගොල්ලෝ මේ ලංකාවේ මේ මේ සංගමේ ලියාපදිංචි වුණාට පස්සේ තමයි වෛද්‍ය වෘත්තිය ලංකාවේ කරන්න පුළුවන්. ඒක ડોක්ටර් කෙනෙක් නෙමෙයි. හැබැයි කවුන්සිලර්ස් වලට එහෙම එකක් නැහැ. දැන් නීතියේදී LLB කරාට නීතිය සංගම වල ලියාපදිංචි නැත්තම් කරන්න බෑ. ඒ වගේ මේ ඒ වගේ තමයි මේ හැම වෘත්තියෙම මේක තිබ්බට මේ අපි අඩුපාඩුවකට මේ උපදේශකයන් සඳහා මෙන්න මෙහෙම එකක් නැහැ. ඒක ලොකු අඩුපාඩුවක්. අපි උත්සාහ කරනවා දැන් මම හිතන්නේ ගොඩක් එහෙම try කරනවා ගොඩක් අපේ මැඩම්ලා සර්ලා ඒකට සංගම පිහිටවන්න. ඉතින් දැනට ඔයගොල්ලෝ ROC රියාපදිංචි සංගම් වල ඉන්නවා. දැන් මමත් LAPCP සංගමේ ඒ වගේ ඉන්නවා. මේ ඇමරිකන් සයිකොලොජිස්ට් ඒ වගේ සංගම් තියෙනවා. නමුත් ලංකාව තුල එහෙම සංගම් දැනට නැහැ. සංගම් තියෙනවා. ඒ වගේ සමාජිකත්වය කියලා උගල ලයිසන් එකක් හම්බෙන්න ගන්න. ඒ ඇසෝසියේෂන් එකේ සමාජිකත්වය විතරයි හම්බෙලා තියෙන්නේ. ඉතින් හැබැයි ඒක වැදගත්. තනියම කරනවට වඩා. දැන් ඕගොල්ලන්ට හදිස්සියක් වුණොත් මේ ඒගොල්ලෝ දැන් ඇසෝසියේෂන් වලින් විවිධ ප්‍රෝග්‍රෑම්ස් කරනවානේ. දැන් මේ ස්පයිල් ලංකා එකකින් මේ කරන ප්‍රෝග්‍රෑම්ස් ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් කරනවා. මේ ප්‍රී හම් වෙනවා. වර්ක්ෂොප්ස් කරනවා. කන්ෆරන්සස් කරනවා. ඒ වගේ මේ සෑහෙන දේවල් කරනවා. ඉතින් ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල්ස් ලාගෙන් සෑහෙන්න මේ උදව් අරගෙන ඒක කරනවා. හරි. ඒ නිසා මේ වගේ සංගමයක ඉන්න කොහට වැඩක් කොහොම තනියම මේ දැන් මම කිව්වා කියලා දැන් අපි එහෙම සංගම් නැහැ අපිට තනියම කවුන්සලින් කරන්න පුළුවන් කියලා එහෙම තනියම යන්න බෑ මේ ගමන. එහෙම ගියොත් එහෙම ඉවරයි. මොකද මේ ප්‍රශ්න එනකොට ඔයාට තනියම මුහුණ දෙන්න වෙනවා ඒවට. අර වගේ පොඩි සංගම් දැන් නමට සංගමුත් තියෙනවා නේ. ඉතින් ඒකත් බලා ගන්න. අනිත් ඒක තමයි අපිට උදව් ගන්න පුළුවන් තැන තමයි වෛද්‍ය හා මානසික සෞඛ්‍ය වෘත්තීන් තියෙනවා නේ. සයිකියාට්‍රික්ලා ඉන්නවා, ජෙනරල් ෆිසිෂියන්ස්ලා, GPලා, ඒ කියන්නේ ක්ලිනිකල් සයිකොලොජිස්ට්ලා ඉන්නවා. දැන් මේගොල්ලන් උදව් ගන්න ඕන අපි. හරිද? දැන් අපි ගාවට කවුරු හරි ආපු ගාම අපි තමයි වැඩ කියලා අපි කවුන්සලර් අපි දැන් අපි ගාවට සමාජයේ වෛද්‍ය වෘත්තියේම කට්ටිය එනවා දැන් අපි කවුන්සලින් කරද්දී වෛද්‍ය වෘත්තියේම ඉන්න කට්ටිය එනවා කවුන්සලින් වලට. එහෙම නැත්නම් වෙන වෘත්ති කරන ලංකාව උසස් යන සැලකෙන සියලු වෘත්ති වල කට්ටිය කවුන්සලින් වලට එනවනේ. එතකොට ඒගොල්ලෝ ලොකු විශ්වාසයෙන් ඉන්නේ. එතකොට ඒගොල්ලන් අපේ මට්ටමේ කරගන්න බැරුණද අපි වෙන කාගරි ගාවට මෙයා යයි කියලා ඉවල නැත්නම් ප්‍රසිද්ධ කට්ටිය එනවා අපිට කතා කරනවා එහෙනම්. ප්‍රසිද්ධ කට්ටිය කතා කරන මගේ වෙන එක්කෙනෙක් යයි කියලා ඉතින් එහෙම වළක්වන්න බෑ ડિප්‍රෙෂන් ආවොත් එහෙම මේ මම දැක්කා කවුරු හරි කෙනෙක් පෝස්ට් එකක් ඔය දාලා සෑහෙන බෙහෙත් නොදී හොඳ ගන්න පුළුවන් ડિප්‍රෙෂන් වලට. හරිද? ඉතින් එහෙම කට්ටිය ඉන්නවා ඉතින් මේ මම හිතන්නේ මොකක් හරි අසනීපයක් තියෙනවා ඒගොල්ලන්ට. ඒක තමයි එහෙම කියන්නේ. හරි. එතකොට අනිත් අය තමයි සෝෂියල් වර්කර්ස්ලා. හරි දැන් මේ වෙන ඕගනයිසේෂන්ස් වල වැඩ කරද්දී කමිටිස් වලට මේ සපෝට් එක ගන්න වෙන සෝෂියල් වර්කර්ස්ලා හොස්පිටල් වල කට්ටියත් ඒක දන්නවා. ඊට පස්සේ ස්කූල් කවුන්සලර්ස්ලා ටීචර්ස්ලා ප්‍රින්සිපල්ස්ලා එහෙම ඉන්නවා දැන් මෙතන ස්කූල් කවුන්සලර්ස්ලා ඉන්නවා නම් ඔයගලන්ට අත්දැකීම් ඇති මේ සමහරට දැනට මම හිතන ලංකාවේ විශේෂයෙන්ම වෙනම කවුන්සලර්ස්ලා දාලා නැහැ.
ඉතින් ඒ කියන්නේ ටීචර්ස්ලාම මම හිතන්නේ කෝස් එකක් කරවලා දාලා තියෙන්නේ. සමහර ක්වොලිෆිකේෂන් තියෙන කට්ටිය ඇති. ඉතින් නම් කිසි අඩුපාඩු වෙලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් නමුත් ඒගොල්ලෝ ඇත්තටම පොඩ්ඩක් කවුන්සලින් එක එහෙම ඉන්නවා නම් ඇත්තටම කවුන්සලින් කියන්නේ විශාල ශේෂ්ත්‍රයක්. ඔබතුමීලා ඔබතුමාලා ඒ ගැන විශේෂයෙන් අධ්‍යයනය කරලම අපි අපේ ළමයිටත් ඒක කරමු කියලා මම ඉල්ලා සිටිනවා. මොකද සමහර දේවල් අපිට එනවා සමහර කේසස් ඒක එච්චර හොඳ ඒවා නෙමෙයි. හැබැයි බහුතරය හොඳ මේ කවුන්සලර්ස් වෙනවා. මොකද ඒ සෑහෙන එතන සේවයක් වෙනවා. මොකද පාසල් තුල ඉතින් අපිට පාසල් වලින් යොමු කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වෙලාවට අපිට ඒගොල්ලන්ගේ ප්‍රින්සිපල්ස්ලා සම්බන්ධ කරගන්න වෙනවා, ටීචර්ස්ලා සම්බන්ධ කරගන්න වෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපිට මේ සහයෝගයක් ඇතුව තමයි මේ විවෘතිය කරන්න වෙන්නේ. ඒකයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. අනිත් එක තමයි මේ ආගමික නායකයන් සහ ආධ්‍යාත්මික නායකයන් කියන කට්ටිය. විශේෂයෙන් බෞද්ධ භික්ෂූන් ඊට පස්සේ ෆාදර්ස්ලා එහෙම නැත්නම් ඔය ඉස්ලාම් පැත්තෙන් ගත්තොත් මේ වගේ පූජකවරු මවුලවරු මේ වගේ කට්ටියගේ සහයෝගය ගන්න වෙයි. දැන් OCD තත්ත්ව තියෙන කට්ටිය ඉන්නවා. දැන් බුදුරණන් වහන්සේ නැත්නම් බුදු පිළිමයක් එහෙම නැත්නම් ජේසුස් වහන්සේගේ පිළිමයක් එහෙම දැක්කම පොලේ ගහන ඉතින් නැත්නම් නරක දේවල් කරන්න හිතෙනවා. එහෙම OCD එකක් තියෙනවා දන්නවනේ ඔයගොල්ලෝ. ඉතින් ඒ වගේ මේ එතකොට අපිට ඒ වගේ ඒ පන්සල් ඒ වගේ ආගමික පැත්තෙන් ඒ ලෝගෝതെරපි වගේ එහෙම කරන්න අපිට අවස්ථා වෙනවා. ඉතින් ඒ වගේ යොමු කරන්න අපිට සිද්ධ වෙන අවස්ථා තියෙනවා. හැබැයි සමහර කට්ටිය මේක වරදවා ගන්න එපා. මේ ඒ කියන්නේ ඒවට යොමු කරන්න වෙනවා. හරි හැබැයි සමහර වරදවා ගන්න එපා. මම මේ කියන දේ මේ මෙතන සමහර කට්ටියට අපි කවුන්සලින් වලට ආවට පස්සේ අපි කවුන්සල්ස්ලා කරලා තියෙනවා. කෙලින්ම නස්රස්ට වලට යොමු කරනවා. නැත්තම් එයාගේ අයා දාන ආගම මත එයා ඒවට යොමු කරන අවස්ථා තියෙනවා. ඉතින් අපි ගාවට එන්නේ ඒකට නෙමෙයි. අපි මනෝ විද්‍යාව තුලින් උපදේශනයනේ කරන්නේ නේද? ඒ නිසා මනෝ විද්‍යාත්මකව තමයි අපි ඒක කරන්න ඕන. මේ සමහර වෙලා දකින්නව නෙමෙයි. නමුත් අපි ගාවට එන්නේ මේ වගේ දේවල් වලට. ඒත් අපි මේ වගේ දේවල්ට යොමු කිරීම ඉස්සරහට අපි කතා කරමු මේ වෙන්නේ ඇයි කියලා. ඉතින් ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. අනිත් එක තමයි ඔය ඩ්‍රග් ඇඩික්ෂන් කට්ටිය ඇඩික්ටඩ් කට්ටිය આવොත් එහෙනම් මේ සපෝටින් ගෲප් එකක් සෑහෙන්න ඕන වෙන කට්ටිය ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවා ඇති ඩ්‍රග් ඇඩික්ටඩ් කට්ටිය බලෙන් එන කට්ටිය තමයි එන්නේ. එතකොට අපිට වෙනම පුනරුත්ථාපන කඳවුරු වලට යොමු කරන්න වෙනවා. ඉතින් ඒ වගේ සපෝට් එකක් ගන්න වෙනවා. සමහර වෙලාවට ඔයගොල්ලෝ දන්නවා ඇති මං හිතන විදිහට බලෙන් වුණත් ඒ වගේ තැන් වලට යොමු කරන්න පොලිසිය හරහා අවස්ථාවක් ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ සබුන් ඉස්සරහට කතා කරලා එක ගෙවල් එකත් එක්ක කතා කරලා ඒ වගේ සමහර ඒවා තියෙනවා බලෙන් යොමු කරන්න සිද්ධ වෙන අවස්ථා. හරි. මේ කෙනෙක් ක්ලයන්ට් අකමැති කියලා අපි ඒකට කියන්නේ අපි කියන්නේ අනිවාර්යයෙන්ම යොමු ගන්න. නමුත් අපි යෝජනා කරනාට පස්සේ ඒගොල්ලෝ එහෙම හරි කරන අවස්ථා තියෙනවා. මේකෙන් දරුණු අත්දැකීම් මත. ඉතින් ඔයා වැඩ කරන්නේ කම්පැනි එකක නම් සමහරවිට HR ඩිපාර්ට්මන්ට් එක නැත්නම් කෝපරේට් පැත්තේ දේවල් වලට මේ කවුන්සලර්ස්ලාගෙන් ලොකු උපකාරයක් සහ සහභාගීත්වයක් ඒ වෘත්තිය මත ගනුදෙනුවක් වෙනවා HR කියන විශේෂයෙන්. හරිද? මේ සපෝට් එක අපි අනිවාර්යෙන් ගන්න ඕනේ. දැන් උදාහරණයක් ඇරෙන්නේ ඒ වගේ දැන් අපි ස්ටුඩන්ට් කවුන්සලින් කරන ආයතන තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ආයතනක් තියෙනවා. කම්පැනිස් තියෙනවා. ඉතින් ඒ වගේ තැන්වලදී අපිට උදාහරණයක් ඇරෙට ඒ ආයතන වලින් ලොකු හැරස්මන්ට් වෙලා තියෙනවා. හරි? ලේඩිස්ලාට. ඒවා එතකොට ඒ ළමයි කියනවා. හරිද? එතකොට අපි වගකීම් විදිහට අපිට ඒක කෙලිම පොලිසියට දාන එක නෙමෙයි කරන්නේ. අපි ඒකට හයිරයිකි එකක් තියෙන ඒ විදිහට යන්න ඕන. ඒ වගේ සපෝට් එකක් ගන්න වෙනවා අපිට. හරි? ඒ වගේම නීති අංශ කියන එක. අධිකරණය, ලෝයර්ස්ලට, පොලිස් ඩිපාර්ට්මන්ට් එකට, චයිල්ඩ් ප්‍රොටෙක්ෂන් ඔතොරිටි එකට, ඒ වගේ ප්‍රිසන් එකට, රිහැබිලිටේෂන් සෙන්ටර්ස් සර්විසස් වලට එහෙම අපිට ලොකු කනෙක්ෂන්ස් තියාගන්න වෙනවා. ඒ කනෙක්ෂන් ඔක්කොම අර කියලා පාළු බංගලාවක ඉන්නවා වගේ ඉඳලා කරන්න පුළුවන් එකක් නෙමෙයි මේ සමාජෙ ඉන්න ඕන. හරිද? විශේෂයෙන් දෙයක් කියන්න ඕන මේ නීති අංශයත් එක්ක කටයුතු කරද්දී එතික්ස් එකයි ලෝ එකයි දෙකම බැලන්ස් එකේ කරගන්න ඕන. හරි අපිට ඒ ගැන අයිතියක් තියෙනවා. හරි ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරි. අනිත් කාරණාව තමයි දැන් මේ වැදගත්ම කාරණාව මේ මනෝවිද්‍යා උපදේශනය කියලා කියන්නේ මේ ටීම් එකක් හේතු වෙලා මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන එක. හරිද? ඒ කියන්නේ ක්ලයන්ට් කෙනෙක් අපි ගාවට එනකොට යාට අම්මා තාත්තා ඉන්නවා සමාජයක් තියෙනවා නැත්නම් වැඩ කරන ආයතනයක් තියෙනවා. මේ හැම එකක්ම එකතු වෙලා හොයන එකක්. එතකොට යාට රෝගයක් තියෙනවා අපිට ඩ්‍රග් සපෝට් එකක් ඕන වෙනවා නම් කියන්නේ මෙඩිකේෂන්ස්
මේ ඕන වෙනවා නම් අපිට ડોක්ටර්ස්ලාට යොමු කරන්න වෙනවා. ඒ වගේ අපි මේ තනියම යාව අරගෙන යාව තියාගෙන උපදේශනය කළ ගොඩ දාන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ කියලා හොඳට මතක ගන්න. සමහර කට්ටිය මේකට හීනමානයක් වෙනවා. හරිද? රිපෙර් කරද්දී හීනමානයක් වෙනවා. මට බැරි නිසාද කියලා එයා හිතුවක් දන්නේ. එහෙම ගන්නෑ. හරිද? ඒක දුර්වලකමක් නෙමෙයි. ඒක තමයි අපේ වෘත්තිය. හරිද? ඒක තමයි අපේ වෘත්තියේ පරිණතභාවය කියලා කියන්නේ. ඒකට ඒ தත්ත්වය හදාගන්න. එහෙම නැතුව මේ අපිට බැරි නිසා රිෆර් කරා එහෙම එකක් නැහැ. ඒකට අවංකුලක් තමයි අපේ ක්ලයන්ට් රැකෙන්නේ. ඇත්තටම අපි ගාවට ක්ලයන්ට් එන්නේ එයාගේ අසනීපේ එහෙම නැත්නම් එයාගේ ආතතිය එහෙම නැත්නම් ඒ රෝගය සැබෑවන සුව කරගැනීම කරයි කියලා විශ්වාසයට අපි කරන්න බැරි දෙයක් නම් එතන අපි අදාළ අංශයට යොමු කරලා එයාට අවශ්‍ය කාරණාව අපේ පැත්තෙන් කරන්න ඕන කොටසින් කරලා ඉවර කරන්න. හරිද? ඒක තමයි මම හිතන්නේ වඩාත්ම සුදුස්තේ සහ මේක හීනමානයක් කියලා ගන්න එපා. මේ හින්දා අර මේ ડોක්ටර්ස්ලා ගාවට යනකොට ඊර්ෂ්‍යාවක් හිතන්න එපා. හරිද? ඒක තමයි අනිත් එක තමයි මේ මේ ethical කියන ප්‍රශ්නයක් තියෙනවා. මේක නම් අපේ පොඩ්ඩක් කතා කරන්න ඕන දෙයක්. මොකද මේ ethics නම් පොඩ්ඩක් සමහර කට්ටිය අපි අමුවේ උල්ලංඝනය කරනවා. කවුන්සල්ස්ලා කියා ගන්න පිරිසක් Facebook වල එහෙම ස්ටෝරීස් ලියනවා. හරිද? ඒ කියන්නේ කේස් පිටින්ම ලියනවා. හරි ලස්සනට ලියනවා. ඉතින් ලියන්න පුළුවන් මිනිස්සු ඉන්නනේ. මේ ස්ටෝරි එකක් දාලා ඒක ලස්සනට හඩ කරලා ඒක අර මේ මොකක්ද ඒ කියන්නේ සෑහෙන්න මේකට ප්‍රතිචාර හම්බ වෙන ලයික්ස් එයා සම්බ නිසා මෙයා ඒක විකුණනවා. එහෙම අපිට හම්බෙලා තියෙනවා. හරිද? ඉතින් ඒ වගේ කට්ටිය මේ එහෙම කිව්වට පස්සේ ක්ලයන්ට්ලා ගැන මම දැක්ක මේ ළඟදිත් මොකක් හරි ෂෙයා වෙනවා. එයා කිව්වා මේකට ඒක මම හිතන්නේ ගායකයෙක් නම් මතක නැහැ එතුමගේ. එතුමා මේ මොකක් ටීවී ප්‍රෝග්‍රෑම් එක මේ YouTube ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා කියනවා ලංකාවේ කවුන්සලර්ස්ලා ගැන විශ්වාසයක් නැති නිසා ඒ පොරින කෙනෙක් channel කරා කියලා. ඒක ලොකු හිට් එකක් නේ. ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. ඉතින් අපි ගැන තියෙන විශ්වාසය නැහැ කියලා කියන්නේ. නේද? ඒ නිසා මේ මොකද එයා දකින්නනේ අර Facebook වල ෂෙයා වෙන ඒවා YouTube වල තමයි ස්ටෝරිස් පිටින් කියලා දැන් මම ඔයගොල්ලන්ට කිසිම ස්ටෝරි එකක් ෂෙයා කරගත්තේ නැහැ. ඉතින් මූලික දේවල් කියන්නේ දෙන්න. ඒ වගේ අර මේ අධ්‍යාපනයට අපි ගන්න කොටසක් තියෙනවා. මේ වගේ පබ්ලික් වෙලාවෙ එහෙම කරන එකක් නැහැ. ඒ නිසා මේ මොකද්ද ඒ කස්ටමර් අපේ ක්ලයන්ට් කෙනෙක් ආවට පස්සේ එයාට තමයි තීරණය ගන්න දෙන්න ඕන. අපිට තියෙන්නේ පෙන්වීම විතරයි. අපි උපදේශනය කියලා මේ වචනේ පාවිච්චි කරලා සිංහල වචනේ අපි කරන්නේ ඒගලන්ට සජෙස්ට් කරන එකක්වත් නෙමෙයි. ඒගොල්ලන් නොපෙනී ඉන්න දේ මාවත් ටික විවෘත කරලා දෙන එක. හරිද? එයා තමයි තීරණය ගන්නේ. දැන් උදාහරණයක් ෆැමිලි කවුන්සිලින් කරනකොට අපි කියන්නේ ඩිවෝස් වෙන්න හරි නොකරන්න හරි කියලා. අපි යාට කියනවා ඩිවෝස් වුණොත් ඔයාට තියෙන වාසි අවාසි මොනවද? නොවුනොත් තියෙන වාසි අවාසි මොනවද කියලා යාට තියෙන්නේ පෙන්නලා දෙලා. ඊ දෙකම කිව්වට පස්සේ යාට තීරණයක් ගන්න දෙන එක. හරිද? ඒ ස්වයන් තීරණ අයිතිය යාට තියෙනවා. නිසා අපි ජජ් කරන්නේ අපි ගර්ල් කෙනෙක් හරි බොයි කෙනෙක් හරි කියලා අපේ පැත්තෙන් බලලා එහෙම තීරණ ගන්න එක සදාචාරාත්මක නැහැ. හරිද? අනිත් එක තමයි මේ ප්‍රතිලාභය කියන එක. ඒ කියන්නේ මේ ගැටලුව සවන් දීලා විතරක් මදි. හරිද? මෙයාගේ ඊට පස්සේ තෙරපි වලින් මෙයාගේ සුවතාවය ගැන ඒක හොයලා බලලා ඒ අවශ්‍ය දේවල් තෙරපි ක්‍රම කියලා ඒක සක්‍රිය ඒකට දායක වෙන්න ඕන කියන එක. හරිද? අනිත් එක තමයි කිසිම හානියක් කරන්න හොඳ නැහැ. මොකද තමාගේ වචනයකින් හරි අර දැන් ඔයාලා කියමු මූදින් එක මාළුවද වගේ යනවා කියලා. ඒ වගේ තමාගේ වචනයෙන් හරි ප්‍රතිකාර ක්‍රමයෙන් හරි දැන් සමහර කට්ටිය DMR එහෙම කරනවා. ඒගොල්ලන් ඔපරේෂන් එහෙම කරලා තියෙනවා. ඔපරේට් කරපු වගේ. එහෙම කරන්න හොඳ නැහැ. ඒක දැනගන්න ඕන අපි. හරිද? ඩීප් මසල් රිලැක්සේෂන් එක එහෙම කරන්න හොඳ නැහැ. එතකොට සමහර කට්ටිය මෝහනය කරන්න try කරනවා. හරිද? ඒගොල්ලෝ නිකන් මීයෝ ක්‍රමයට ගන්නවා. අපිට එහෙම කියලා තියෙනවා කට්ටිය. ඉතින් එහෙම ක්ලයන්ට්ලා පාවිච්චි කරන එක එච්චර හොඳ නෑ නේ. ඒක ලොකු හානියක් වෙන්න පුළුවන්. එයාලගේ මානසික තත්ත්වය මොකද එයාලා කොහොමවත් already යම්කිසි පීඩනයකින් ඉන්න කට්ටියක් නිසා. අනිත් එක තමයි සාධාරණත්වය කියන එක. හරිද? මොකද සමාජ සාධාරණත්වය කියන එක දැන් අපි ගාවට එන්නේ සිංහල කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මුස්ලිම් කෙනෙක් වෙන්න පුළුවන් වෙන ආගමක කෙනෙක් වෙන්න පුළුවන් වෙන දෙයක් අදහන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා අපරාධකාරයෙක් වෙන්න පුළුවන්.
හැබැයි මොන තරාන්තරික ආවත් එයා සල්ලි තියෙන කෙනෙක් වෙන්න පුළුවන් නැති කෙනෙක් වෙන්න පුළුවන්. මොනවාත් අපි කිසිම මේ ඩයිවර්සිටි එකට වෙනස්කමක් කරන්නේ නැතුව විවිධත්වයේ විදිහටම කියාගන්න එකම විදිහට සලකනවා. හරි. වෘත්තීය පැත්තෙන් උසස් වුණත් පහතින් හිටියත් ඒ එකම විදිහට සලකන්න ඕන. මොකද ඒක වෙනස් සමාජ තත්ත්වය ගැන හරි එහෙම කියලා අපිට එම අයිතියක් නැහැ කවුන්සලර්ස් කෙනෙක් විදිහට. අපි මේක අපේ තියෙන එතිකල් එක. අනිත් එක තමයි මේ විශ්වාසය කියන එක, රාශිභාවය කියන එක. මේක තමයි අර මම කලින්මුත් කිව්වේ කිසිම විටක ඕගොල්ලන්ගේ එන කේස් එකක් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන දත්ත එහෙම නැත්නම් ඒ වගේ දේවල් සමාජ මාධ්‍ය වල හරි වෙන මාධ්‍ය වල හරි දෙන්න අධිකරණයෙන් හරි ඉල්ලුවත් හරි ඒවට දෙන්න ක්‍රමවේද තියෙනවා. එහෙම නැතුව අපිට මේ එහෙම රාශිභාවයේ ක්ලයන්ට්ගේ නැති කරන්න අයිතියක් අපිට කොහෙත්ම නැත්තේ නෑ. හරි මේක විශේෂයෙන් කියන්න ඕන දෙයක් මොකද මොකක් හරි කාට පස්සේ මොකක් හරි හැල්ලක් ලියනවා Facebook වල හරි මෙන්න මේවා කියලා මතක තියාගන්න ඒගොල්ලෝ කතන්දර ආතලා විසක් කවුන්සලර්ස්ලා නෙමෙයි. හරි ඒ පව් ඉතින් අර මිනිස්සු මොකද ලංකාවේ නීති සම්බන්ධ පොඩි ප්‍රශ්නයක් තියෙන නිසා තාම මේවට ඇක්ෂන් එකක් ගන්න බැරුව ඉන්නේ. ඉතින් මේ වගේ නීති තියෙන සීමාවන් තමන්ම පනවාගෙන මේ ප්‍රොෆෙෂනල් බවුන්ඩරිස් කියන මනාව අවබෝධයෙන් අපි මොනවද කිව්වද? right. හරි. එතකොට මේ වගේ මේ සෑහෙන අපි අවබෝධයෙන් හිටියොත් තමා මොකද අපි හැම මොකක් හරි පක්ෂ දැන් අපිට අපි දේශපාලන වශයෙන් මොකක් හරි පක්ෂයකට මේක ඉන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් වෙනම අපි ජාතියක් විදියට අපි මේ ආගමක් විදියට හරි මොකක් හරි අපිට මේ එක දෙයක් මන ඉන්න පුළුවන් අපි ගාව. ඉතින් අපි තේරුම් ගන්නවා අපි කැමතිෙන් ඉන්නේ මෙන්න මේ දේවල්. අපි කාන්තාවක් විදියට කාන්තාව මේ අයිතිවාසිකම් ගැන අපි හිතනවා වෙන්න පුළුවන්. පිරිමියෙක් විදියට පිරිමි අයිතිවාසිකම් ගැන හිතනවා වෙන්න පුළුවන්. එහෙම බලන්න බෑ. පස්සක්ග්‍රාහී නොවි බලන්න ඕනේ මේ දේවල්. අනේ තමයි මේ කල්චරල් මේ පැත්තේ සංවිධායක අපිට තියෙන්න බෑ. ඒක තියෙන්න ඕන මං කියන්නේ කවුන්සලින් කරද්දී ඒක අපි තේරුම් ගන්න ඕන. අපේ තියෙන දේවල් එතන යොමු කරන්නේ නැතුව යාගේ තියෙන සමාජ පරිසරය යාගේ තියෙන එක ගැන අපි සෑහෙන අවබෝධයකින් කටයුතු කරන්න ඕන කියලා තමයි කියන්නේ. හරිද? අනිත් එක තමයි තමන්ගේ සීමාවන් අඳුර ගන්න ඕන. තමන්ගේ තියෙන පුළුවන් දේවල් මොනවද බැරි දේවල් මොනවද? හරිද? තමන් ඖෂධ ප්‍රතිකාර කියන එක ඒක අපිට කරන්න අයිතියක් නැති දෙයක් නේ. අපි එතිකලි අපිට කරන්න බෑ. ඖෂධ නිර්දේශන කරන එක අපි ඖෂධ ගැන දන්නා වෙන්න පුළුවන්. හරි අපි මේමයි කියලා දන්නවා අපි රෙස්පිරේටර් මොනවද ලියන් කවුරු ලියන්න උත්සාහ කරන අපි දැක්කා මේ ගොඩක් මේ ડોක්ටර්ස්ලා එහෙම ලොකු ප්‍රශ්නයක් ආවා ඔය දවස්වල. එහෙම එකක් කියලා. අපිත් දන්න කට්ටියට. ඒ නිසා මේ එහෙම අපි දන්නවා කියලා වෙල එහෙම ලියන්න බෑ අපිට අයිතියක් නැහැ නේ. අර ડોක්ටර්ස් අවුරුදු 7-8ක් ඉගෙනගෙන ඒකන විශේෂ අධ්‍යයනයක් කළා මේ අහගෙන ලියාගෙන එහෙම නැත්නම් chat GPT හරි මොකක් හරි හොයාගෙන ඉල්ලලා එහෙම ගහගෙන බෙහෙත් දෙන්න පුළුවන් තත්ත්වයක් අපිට බෑ කරන්න. ඒක අපි කරන්නේ ලොකු හානියක් මිනිස්සෙගේ ජීවිතයත් එක්ක කරන ගනුදෙනුවක් මේක. ඒ නිසා මේ වගේ දේවල් නම් අපි අනිවාර්යෙන් වැළකීලා ඒ ඒ ඒ වෘත්ති කරුත්තේ කියන එක මේ සෑහෙන්න හිතන්න ඕන ටිකක් තියෙනවා. හරිද? සීමාවන් මොනවද කියන එක. ඉතින් මේ ප්‍රතිවේක්ෂණ පුහුණුව කියන එකෙන් තුලින් තමයි මේ අපිට එතිකල් කැඩලාද එතිකලි මොන හරි කැඩලාද මේ කියලා අපිත් බලවල හැම වෙලෙම මේ ජේෂ්ඨයන්ගේ සහාය ලබා ගන්න ඕන වෘත්තිකයන්ගේ සහාය ලබා ගන්න ඕන කියන තමයි මම නිතර මතක් කරන්න හිතුවේ. right අනිත් එක තමයි right මේ කවුන්සිලර්ගේ වෙල්බීන් එක. හරි. දැන් අපි දන්නවා කවුන්සලර් කෙනෙක් කියන්නේ මේ තමන්ගේ ප්‍රශ්නත් එක්ක මේ ජොබ් එක කරන්නේ. හරි. එතකොට මේ වෙල්බීන් එක සෑහෙන ප්‍රශ්නයක් වෙනවා නේ. ඉතින් මානසික පීඩාවක් එනවා. අනිත් එක ඒවා අපි එම්පති විදිහට තමයි ඒගොල්ලෝ දන්නවා එම්පති එකයි සිම්පති එකයි වෙනසනේ. ඒ කියන්නේ සිද්ධිය දිහා විතරක් බලලා පුද්ගලයාගෙන් තොරව ඒ කියන්නේ පුද්ගල අපි අපේ දෙයක් විදිහට සලකන්නේ නැතුව ඒ කියන්නේ අපේ දෙයක් විදිහට සලකන්නේ නැතුව කියලා අපි ඒකට එම්පති වෙන්නේ නැතුව නෙමෙයි කියන එක. නමුත් ඒක අපේම කරගෙන අර මම කියන්නේ හැම වෙලේම රිෆ්ලෙක්ෂන් එක ගන්න මම මේක මගේ කරගත්තද කියලා. අරයාගේ බූට් එකට බහින්න ඕන. හැබැයි ඒක යත් එක හඬනව නෙමෙයි. එයාගේ හදවත තේරුම් ගන්න. ඒ අවස්ථාව මට වුණා නම් මොකද වෙන්නේ කියලා තේරුම් ගන්න. හැබැයි මටනේ උනේ කියලා හිතන්නේ නැහැ. මට වුණා නම් කියලා හිතනවා. මටනේ දැන් මේක වෙලා තියෙන කියලා හිතන්නේ නැහැ. සිම්පති කරන්නේ නැහැ.
හරිද? මේක මම හිතන්නේ විශේෂයෙන් දන්න හැබැයි මොනවා වුණත් මේ ප්‍රශ්නේ තියෙනවා කියලාත් දන්නවා. මොකද Tamanට සෑහෙන්න මේ මේ ආතතියක් වෘත්ති ආතතියක් එනවා. ඒ වෙලාවට අපි දන්නවා මේ විදින එක්සර්සයිස් එක හරි එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් මොන හරි ඇක්ටිවිටි එකක් හරි නැත්නම් රිලැක්සේෂන් එකක් මොකක් හරි කර අපි ඒක නැවත අපේ මේ අපිට උපදේශනයක් දීලා හරි නැත්නම් අපේ සීනියර් කෙනෙක්ට හරි නැත්නම් අපි ගිය කෙනෙක්ට හරි කාර්යයක් කතා කරලා හරි අපි කවුන්සලින් කරගන්න ඕන. හරි අපිට ඒකට නිහතමානී වෙන්න. හරි ඒක තමයි මේ තියෙන්නේ අපි කතා වුණ. ඉතින් මම හිතන්නේ මේ සම්බරතාවය හරි කම්පන කළමනාකරණය ඊට පස්සේ සම්බරතාවය පවත්වා ගැනීම මේ වෘත්තීය පීඩාව වළක්වා ගැනීම කියන එක අපි නිතරම කටයුතු කරන්න ඕන මෙන්න මේ දේවල් අපිට එනවා මේ ජොබ් එකත් එක්ක. ඒ නිසා අපි ඒවාගෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා අපි නිතරම ඉගෙන ගන්න ඕන. මෙන්න මේවා මේ ක්ලයන්ට්ත් එක්ක තියෙන සම්බන්ධතාව මොකක්ද කියලා මෙන්න මේ කතාව පොඩ්ඩක් බලමු අපි. ක්ලයන්ට්ත් එක්ක කොහොමද මේ කනෙක්ෂන් එක පවත්වා ගන්න. මේක මේ අව්‍යාය සම්බන්ධතාවය කියලා බොරුවට මේ ගොඩනගා ගන්න ඕන එකක් නෙමෙයි. ඇත්තටම අපි හරිම මේ එයාව අන්ඩර්ස්ටෑන්ඩින් නම් අපි බොරුවට අපි දැකලා තියෙනවා සමහර කවුන්සලර්ස්ලා හරියට රඟපානවා ඉතින් ඒ කියන්නේ. ඕ ඇක්ට් කරනවා වගේ එකක්. හරිද? දැන් සමහර කට්ටිය ඕ ඇක්ට් කරන කිසිම ඇක්ට් එකක් නැහැ. උඹයන් ඉඳලා ගත්තා වගේ ඉන්නේ. මේ එහෙමත් ඉන්න කට්ටිය ඉන්නවා. හැබැයි අර මේ සමහර කට්ටිය නා ඕ ඇක්ටින් කරනවා. එහෙම අවශ්‍යතාවය නැහැ. තමන්ගේ අව්‍යාජව මේ ඒ ක්ලයන්ට් එක සම්බන්ධතාවය ගොඩනගා ගන්න ඕනේ. කියන්නේ වෘත්තිමය සම්බන්ධතාවය වෙන අපි තියාගන්න. හරි සමහර වෙලාවට ඒගොල්ලෝ ඕන්ට වඩා දැන් ඔයගොල්ලෝට අත්දැකීම් ඇති මේ කාන්තාවන් නම් මෙතන සම්බන්ධ වෙන්නේ කවුන්සලර්ස්ලා නෑ ඕගොල්ලෝට අත්දැකීම් ඇති අනිවාර්යෙන්ම වැඩිපුරම එන්නේ පිරිමි පාර්ශවයේ හරි අපිට අත්දැකීම් තියෙනවා ගොඩක් දුරට අපිට කවුන්සලින් කරගන්න කාන්තා පාර්ශවය වෙනවා හරිද එතකොට එහෙම වෙන මොකක් හරි ඒගොල්ලන්ට අවිශ්වාසයක් කරේ නැත්නම් විශ්වාසයක් කරේ ඔය දෙකක් මත එන එකක් වෙන නැත්නම් වෙන මොකක් හරි ආකර්ෂණයක් මත ඉන්නත් පුළුවන් හැබැයි ඒ එහෙමයි කියලා අපි ඒගොල්ලන්ට තියෙන ක්ලයන්ට් එකයි කවුන්සලර්ස් අතර තියෙන වෘත්තීය සම්බන්ධතාවයක් කියන එක හොඳට මතක තියාගෙන කටයුතු කරන්න ඕන. එහෙම නැති වුණොත් නම් ඕන තරම් තියෙනවා. ඒ නිසා අපි ඉස්සෙල්ලා කල්පනා කරනවා අපි වෘත්තියක් විදිහට මේ කරනවා නම් හරිද සමහර මම දැක්කර ගොඩක් අපි අර ගෲප් එකේ ෂෙයා වුණා මේ කට්ටිය මේ උපදේශ දීලා තිනවා එයාගේ ෆැමිලි ප්‍රොබ්ලම් එක නිසා එයා මේ මහතේ ප්‍රශ්න නිසා එයා කියලා දෙන්නේ එන කට්ටිය ඩිවෝස් වෙන්න කියලා කොහොම එකක් හරිද. ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ. හරිද? ඒක ක්ලයන්ට් හිතන්නේ මේක තමයි උපදේශය කියලා. මං ගාවට තයිල කියලා දෙන ගොඩක් කට්ටිය ඩිවෝස් වෙන්න කිව්වා කියලා. එහෙම නෙමෙයි. අපි ඩිවෝස් වෙන්න කියන්නේ නැහැ. නොකරන්න කියන්නේ නැහැ. අපි එයා ගන්න ඕන තීරණය ඩිවෝස් වෙන්න කියලා. ඊට පස්සේ මානසික පීඩාවට අපි ඒක කන්ට්‍රෝල් කරගන්න උදව් කරනවා. එයා නොකරන එතන ඊට පස්සේ මානසික පීඩාවලට එනට අපි උදව් කරනවා. එච්චරයි. එහෙනම් අපි තීරණ ගන්නෙ නැහැ. හරිද? ඒ නිසා අපි මේ සම්බන්ධතාවය විතරක් පවත්වා ගන්න ඕන. එහෙම නැති වුණොත් මොනවා හරි මැසේජස් හරි ඔයගොල්ලෝ WhatsApp එකෙන් හරි එහෙම නැත්නම් අපි ওই ප්‍රශ්න එනවා WhatsApp එකෙන් ඕන තරම් එනවා එහෙම කට්ටිය. නේ එකේ ක්ලයන්ට් ලා එන්නේ. එක එක මැසේජස් දාලා අපිට වෙනම බලපෑම් කරන්න එන කට්ටිය ඉන්නවා. ඉතින් අපි දැනගන්න ඕන මෙයා මොකද අපිට තේරෙනවා අපි කවුන්සලර් කෙනෙක් විදිහට නෙවෙයි සාමාන්‍ය මිනිස්සෙක් විදිහට තේරෙන්න ඕන මේ ගොනා ඉන්නේ මොකටද පොල් පැලයකට කියලා. ඒ නිසා විශේෂයෙන් කාන්තාව විදිහට අපි ඒක සැලකිලිමත් වෙන්න ඕන. කාන්තාවන් කියලා නෑ අද කාලේ දෙකටම එක විදිහටම තියෙනවා. හරිද? ඉතින් මේකට අර මිරරින් කියලා එකක් තියෙනවා NLP වල. ඒක මෙහෙමයි කියන්නේ. ඒ කියන්නේ මැචින් ටෙක්නික් කියලා එකක් තියෙන විශ්වාසය කියන්නේ මේ දෙන්න අතර රැපෝ එකක් බිල්ඩ් අප් කරගන්න ඕන. උදාහරණයකට අපි දැන් උදාහරණයකට අපි අත් දෙක තියාගෙන ඉන්න ක්ලයන්ට් මෙහෙමනම් NLP වල අපි උගන්වනවා. ඉගෙනගෙන තියෙනවා මේ මෙහෙමනම් අත් දෙක තියාගෙන ඉන්න අපිත් එයා ටග් ගාලා එයා කතා කරද්දි මෙහෙම අත තියාගෙන මෙහෙම කියලා කතා කරනවා. අපිත් පොඩ්ඩක් අත එහෙම කර කතා කරමුම එයාට විශ්වාසයක් ඇති වෙනවා. මේක අපි NLP වල කියනවා. හරි. දැන් කියලා උදාහරණයකට මම දැන් මෙහෙම අත වාට තියාගෙන මෙහෙම අත කැරකුවොත් එහෙම මේ මම විනාඩි 5ක් විතර කැරකුවොත් එහෙම ඔයාගේ අත රිදෙනවා මෙතන. හරිද මම දැන් මේ වෙලාවේ කරන්නේ නැහැ වෙලාව නිසා කරලා බලන්න. මේ ඒ වගේක් තියෙනවා. හරිද? ඒ වගේ අපි දිහා බලාගෙන එයා ඒක ෆීල් වෙන. ඒතර අපිත් එයාට ෆීල් වෙන අපිට තේරෙනවා එයාට ෆීල් වෙනවා කියලා මේ කනෙක්ෂන් එක රැපුවා බිල්ඩ් අප් වෙන්නේ මෙන්න NLP ක්‍රම වේදක් තියෙනවා. මේ apply active listening කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඒක. හරි? කතා කරද්දී ඒක
අපි ඉස්සල්ලාම අර ෂෝට් කරලා පෙන්නන සමරයි කරලා බලනවා නේද? ඊට පස්සේ අපි මොකක්ද මේ නැවත නැවත අපි කියලා බලන ඒ වචනෙම කියනවා. ඒ වගේ ෆැක්ටරි ලිසනින් එකේදී එක එක වචන පාවිච්චි කරනවා. හරි මැජික් වර්ඩ්ස් පාවිච්චි කරනවා වගේ. එතකොට සංස්කෘතික පුද්ගල වෙනස්කම් අඳුර ගන්න කියනවා. දැන් උදාහරණයකට මුස්ලිම් කට්ටිය කවුන්සලින් වල එන කට්ටියට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ යාගේ සංස්කෘතික වෙනස්කම්. හරිද? ඒක අපි හිලා දකින්නේ දැන් උදාහරණයකට අපි අපි ගාවට කවුරුයි එහෙම වෙන ඒ කියන්නේ අපිට වෙනස් ජාතික බෞද්ධ නම් හරි වෙන කෙනෙක් આવුත් නේ ඔයා ක්‍රිස්තියානි නම් වෙන බෞද්ධ කෙනෙක් આવුත් හරි ඒගොල්ලන් ඉතින් විශ්වාසයි මම මෙහෙම කරා මේ විදිහට කරොත් අපි hina වෙන්නේවත් එහෙම නැහැ. එහෙම කරාට හරි හරි. එහෙම එකෙන් හරි ගියේ නැත්. එහෙම අපි කතා කරන්නේ. මේ අපි බලමු එහෙනම් මේකත් කරලා. ඒ වගේ අපි මේ ඒගොල්ලන්ගේ අර ඒක කරු කරලා ඊට පස්සේ අපි ගාවට ආවෙ වෙන එක හොඳුන් නැති නිසා. ඒ ටික අපි කරමු. හරි. මේ සහකම්පනය කෙනෙකුට දන්නවා. ඉතින් ඒ වගේම තමයි හොඳ චිකිත්සක ක්‍රම ගැන දැනගන්න. දැන් NLP ක්‍රමවේද ගැන මම වැඩිපුරම ඒවා පාවිච්චි කරන කෙනෙක්. ඉතින් මම 60ක් විතර NLP මේ ටෙක්නික්ස් පාවිච්චි කරනවා මම කවුන්සලින් වලදී. මොකද ඒ වගේ සමහර ඒවා මේ ඉක්මන් ප්‍රතිලාභ හම්බ වෙනවා. හරි. අපි එකක් දෙයක් කරමු ඉස්සරහට ටයිම් එක මත මේ නිකන් මේ වගේ දේවල් මේ සේවාදායකයත් එක්ක අපිට උපදේශන සම්බන්ධතාවයක් කියන සෑහෙන වැදගත් වෙනවා මේ කනෙක්ෂන් එක තියාගන්න එක. මේ රැපෝ එක බිල්ඩ් අප් කරන එක. රයිට්. මේ ටිකම තමයි තියෙන්නේ. මේක non verbal මේ අවයර්නසස් කියලා ඒවා දන්න ඕගොල්ලෝ. ම්, අපිට කියන දේවල් තියෙනවා, නොකියන දේවල් තියෙනවා. ඒකලෝ verbally කියන දේවල් තියෙනවා. එහෙම නැත්නම් කටින් කියන දේවල් තියෙනවා. එහෙම නැත්නම් මේ එයාලා ඇස් දෙක දැන් දෙයක් ගැන මතක් කරද්දී ඔක තියෙන NLP වල තියෙන සෑහෙන ඔය මේ අයි ඩිටෙක්ට් කරන විදි තියෙනවා. කියන්නේ S2 බලන විදිය දැන් ඔයගොල්ලෝ අයි කනෙක්ට් මේ කොන්ටැක්ට් කෙන කතා කරන එකට වඩා ඉහළ ගියපු එකක් තියෙන NLP වල ඒ කතා කරන විදිය අපි කොහොමද මතක් දෙයක් ඉමේජිනේෂන් මතක් කරද්දී මට ඒක ස්ලයිඩ් එකක් දාන්න බැරුණා. අපි දෙයක් හිතලා මතක් කරද්දී අපි ඇහැ යන විදියක් තියෙනවා. අපි කෑම මතක් කරද්දී ඇහැ යන තැනක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ මම කියනකොට බලන්න ඇති. ඒ වගේ අපි සින්දුවක් මතක් කරද්දී අපි ඇහැ යන තැනක් තියෙනවා. ඒ වගේ ක්‍රමවේද තියෙනවා. ඒක හොයාගන්න ක්‍රමයක් තියෙනවා. ඒවා ඔය NLP වල උගන්වන ටිකක් තියෙනවා. ඉතින් ඕවා තමයි ඩෙවලොපින් ප්‍රැක්ටිකල් කවුන්සලින් ස්කිල්ස් මේ ටික තමයි මම කිව්වේ. අ, කතා කර ඉස්සෙල්ලා ඉඳන් මේ රීප්‍රේමින් එහෙම කියලා NLP වල තියෙනවා. තව ඇන්කරින් කියලා එකක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. සමහර මම පාවිච්චි කරන ඒවා. දැන් උදාහරණයකට අපි මෙහෙම එකක් කරනවා දැන්. මම අර ඔයගොල්ලෝ නොදන්න දෙයක් නිසා NLP වැඩි මම හිතන්නේ මෙතන ඉන්න කට්ටිය ගොඩක් අය දන්නේ නැති නිසා මෙහෙම හිතන්නකෝ. අපි ගාවට කවුරු හරි කෙනෙක් එනවා දෙයක් අමතක කරන්න බැරුව. හරිද? උදාහරණයක් කිසිම මොයාට බැන්නයක් හිතනවා. බැන්නයක් අමතක කරන්න බෑ. මට සර් ඇවිල්ලා කියනවා සර් මෙහෙමයි මට මෙයා බැන්නේ මේ වචනේ මට අමතක කරන්න බෑ. එහෙම එකක්. අපිට ඕගොල්ලෝ පොඩි ක්‍රමවේදයක් කරනවා NLP වල. මෙහෙම එකක්. එකපාරම පිට කවුන්සලින් කරලා එහෙම CBT කරලා එහෙම කරන්න පුළුවන්. ඒකට ස්ටොප් කර. නමුත් කාලයක් යනවනේ. එකපාරම අර යාර විශ්වාසය ඇති වෙන එකක් තියෙනවා. අපි යාට කියනවා එයා කැමතිම ජෝකර් කෙනෙක්. උදාහරණයක් ඔයගොල්ලෝ කරන්නකෝ ඒක. ඔයගොල්ලෝ මතක තියාගන්න මේ කරලා බලමුකෝ. එතන මෙහෙම ඕගොල්ලෝ කවුරු හරි බැනනොත් එකක් හොඳට මතක කරගන්නවා. උත වචනය කියන්නේ හොරට හිතට දෙන වචනයක්. ඒක ඔයාලට හැම වෙලේම මතක් වෙන එකක් පොඩ්ඩක් මතක් කරගන්නවා. හරිද? හොඳටම හිතට දෙන වචනයක්. හරිද? හිතට දෙන වචනයක්. හරි. කවුරුයි කිව්ව එක. හරි. දැන් ඔයා ඒක පැත්තකින් තියලා ඔයා දැන් මතක් කරන ඔයාට සාමාන්‍යයෙන් ඔයාට ජෝක් වොයිස් එකක් තියෙන එකක්. කියන්නේ කාටුන් එක චරිතයක් හරි මොකක් හරි මතක් කරගන්නවා. දැන් උදාහරණයකට අපි කියමුකෝ අර පැංච කාටුන් එකේ අර හැලයක් නේ එහෙනම් සීදේ යන්න ඒ දෙන වොයිස් එකක් හරි නැත්නම් වෙන මොකක් හරි ටෙන්ෂන් කුරේ හරි මහත්තයාගේ හරි කවන්නේ. වාට hina එන වොයිස් එකක් මතක් කරගෙන Yeah. හරි මම හිතන්නේ මයික් I එක don't have. I'm going to sleep now. හරි මේ ඒ වගේ මොකක් හරි මතක් කරගන්න Egg. උත්සාහ කරනවා. Egg. right
I don't want eggs. Biscuit. හසිනි හසිනි පොඩ්ඩක් අපි මයික් එක ඕප් කරමුනේ. Sorry, sir, actually. Okay. හරි. මේ ඒක අපි හිතන්නකෝ පොඩ්ඩක් මතක් කරගන්නකෝ ඔයාලා කැමතිම කාටුන් එක චරිතයක් පොඩ්ඩක් කවුරු හරි ගාවිල් හරි කමන්නේ. කවුරු හරි ඔයගොල්ලෝ කැමති කාටුන් එකක් හරි ෆිල්ම් එකක් හරි ඔයාලට විහිළු හඬක් තියෙන කටහඬක් තියෙන කාටුන් එකක් මතක් කරගන්න ෆිල්ම් එක කොටසක් හරි. දැන් මතක් කරගෙන දැන් ඔයාලා S2 පියාගෙන try කරන්න හොඳට හුස්මක් කරගන්න. හරි? නිින්ද හිටන්න. හොඳ හුස්මක් කරගෙන දැන් ඔයාලා පොඩ්ඩක් මම මේක මීට වඩා වෙලාව අරගෙන කරන්න හොඳේ මම නිකන් ඔයගලන්ට අයිඩියක් ගන්න කරන්නේ. දැන් ඔයගොල්ලෝ නිකන් හිතන්නේ ෆිල්ම් හෝල් එකේ ඉන්නේ කියලා. දැන් මේ ෆිල්ම් හෝල් එකේ ඔයා තනියම ඉන්නේ වටේම අඳුරුයි. එතකොට ඔයාට ඉස්සරහා තිරේ පේනවා. හරි? මේ තිරේ එක තැනක ඔයාට සිද්ධියක් යනවා වම් අත පැත්තේ උඩ වගේ. ඔයාට පේන ඔයාට බැන්න අවස්ථාව. කවුරු හරි වගේ හිතට ඉදෙන්න බැන්න ඒ වචන කිව්ව වෙලාව. හරි? යනවා. මේක හොඳට මතක් කරගන්න. මතක් කරලා ඒ පාට එතන පසුබිම ගැන හොඳට මතක් කරන්න. ඇඳන් හිටපු ඇඳුම මතක් කරන්න. එයා ඇඳන් හිටපු ඇඳුම මතක් කරන්න. බ්‍රයිට්නස් අඩු කරන්න, වැඩි කරන්න. ඒ තිරේ. රයිට්. ඒ තිරේ එහෙම තියලා දකුණු අත පැත්තේ පහලින් ඔයාර කාටුන් චරිතය හරි ෆිල්ම් එකේ චරිතය හරි ඔයාගේ වොයිස් එකක් තියෙනවා කියලා කිව්වේ මම. ඔයා කැමතිම ඔයාට hina එන වොයිස් එක. ඒ සිද්ධියක් පොඩ්ඩක් ට්‍රැක් කරන්න. ඒ කියන්නේ ඒ තිරයක් විදියට අරගෙන ඒ සිද්ධිය පොඩ්ඩක් යටින් ඒ ෆිල්ම් හෝල් එකේම දකුණු අත පැත්තේ යටින් වගේ යනවා විදියට මවා ගන්න. දැන් මේ සිද්ධියක් ඔයාට පේම වෙනවා. දැන් මේ සිද්ධිය ඔයාලා බලන්න වාගේ ඒ කාටුන් චරිතය කතා කරනවා ඔයාට ඇහෙනවා පැහැදිලිව. වඩා හොඳට ඇහෙනවා. දැන් මේ කාටුන් චරිතය ඔයාගේ නමින් කතා කරනවා අහන්න බලන්න. නමින් කතා කරනවා අහන්න බලන්න. රයිට්. පුළුවන් නම් කෙනා වගේ කටහඬින් ඒ කාටුන් චරිතය හරි ෆිල්ම් එකේ චරිතය හරි විහිළු චරිතේ ඔයාගේ නම කියනවා මවා ගන්න බලන්න. ඔයාගේ නම. රයිට්. දැන් ඒ වොයිස් එකේ කියන්නේ සිද්ධිය අමතක කරලා කියන්නේ මේ සිද්ධිය බ්ලර් කරලා පොඩ්ඩ අඩු කරලා බ්‍රයිට්නස් එක අඩු කරලා නැති කරලා තිරේ වම් අත පැත්තේ උඩ තිබ්බනේ ඔයාලට බැන්න කෙනා ඒ කෙනාගේ කටහඬ මියුට් කරන්න කටහඬ මියුට් කරලා අර ජෝකර්ගේ එහෙම නැත්නම් කාටුන් චරිත කටහඬ දාන්න යාට ඒ කටහඬ දාලා ඒ කටහඬින් දැන් ඔයාලට බයිනවා කියලා මවා ගන්න. රයිට්. දැන් මොකද වෙන්නේ? හොඳට මවා ගන්න. දැන් මේ කටහඬින් තමයි බැනගෙන යන්නේ ඔයාලට. හරි? හරි හිත රිදුණු වචනේ කිව්වේ ඒ කටහඬින්. අර කාටුන් වොයිස් එකෙන් ඇහෙන්නේ දැන්. රයිට්. දැන් ඔයාට S2 අරින්න S2 ඇරලා දැන් පොඩ්ඩක් කියන්න බලන්න මට ඒ සිද්ධිය මතක් කළා අච්චරම ඔයාට තරහක් එනවද කියලා. එනවද තරහක්? කවුරු හරි ටෙස්ට් කරාද මේක? ආ? ටෙස්ට් කරාද මේක? ආ? ඔව් සර් තරහ එහෙම එන්නේ තරහක් නැහැ එන්නේ නැහනේ. නෑ දැන් ඒක ඒ වගේම තමයි ක්ලයන්ට්ලාත් අපි මේක වැඩි වෙලාවක් අරගෙන පොඩ්ඩක් ඇල්ෆා ලෙවල් එකට ගෙනියලා කරනවා හරි. ටිකක් අරගෙන පොඩි රිලැක්සේෂන් එකක් එහෙම කරලා එතකොට ඇත්තටම එයාට තරහ එන එක ඒ සම්බන්ධයෙන් එන එක අඩු වෙනවා. ඒතර අපි හැබැයි අර CBT වලින් එහෙම මේක සාපකාලික වෙන බව අයන්න පුළුවන්. ඒ නිසා අපි හැබැයි අර ක්ලයන්ට් ඒ වෙලාවෙම සහනයක් එනවනේ නේ. ඒ වගේ ක්‍රමවේද අපි ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ NLP වල තියෙන ඒවා ඔය වගේ නෙමෙයි ගොඩක් ඒවා තියෙනවා තව. ඉතින් ඔය වගේ ඒවා තමයි මම කිව්වේ. අපි දැනගන්නේ අර වගේ දේවල් වලින් අපි ඉගෙන ගන්න ඕනේ වෙනම දේවල්. ඒ මතෙන් තමයි අපි අපේ තියෙන දැනුම අතින් තමයි මේ හැම දෙම NLP ක්‍රමවේද ගැන පොඩ්ඩක් තියෙනවා මම ඒක වෙනම පොඩ්ඩක් ටයිම් එක මදි මට ඒක ගැන කතා කරන්න. මේ ට්‍රැඩිෂනල් සයිකොලොජි එකට වඩා
ඒකේ දේවල් යූස් කරගෙන මේ NLP ක්‍රමයේදත් ඕගොල්ලෝ යූස් කරගන්න. ඔය ඉගෙන ගන්න. මොකද රැපිඩ්ලි ඒක කියන්නේ ඉක්මනින්ම දැන් ඔයගොල්ලන්ට අර දැක්කනවා අපි දැන් පැහැදිලි කරන දෙනට වඩා සෑහෙන කාලයක් අඩුවෙන් වෙන ක්‍රමයක මොලේ තියෙන NLP කියන්නේ නියුරෝ ලින්ග්විස්ටික් ප්‍රෝග්‍රෑමින් කියන එක. හරිද? ඔයාලා දන්නවද ඉස්සර අපි IQ එකනේ බැලුවේ knowledge එකනේ. IQ knowledge එක බැලුවේ. දැන් ඊට පස්සේ අපි බලන්න ගන්නවා IM knowledge එක. emotional intelligence කියන එක. දැන් එනවා මෙටා intelligence එක. හරිද? ඒ කියන්නේ අපිට එන emotional අපේ thought එකෙන් වෙන් කරලා අඳුරගෙන හරිද? feelings ඒ thought එකෙන් වෙන් කරන අඳුරගෙන ඒකෙන් අපිට වෙන බලපෑම නවත්තගෙන යීමේ හැකියාව තමයි අපේ knowledge එක තීරණය වෙන්නේ. ඔයගොල්ලන්ට ඒක කිව්වම මතක් වෙන්නේ නැති ඒ කියන්නේ මේ බෞද්ධ ඉගැන්වීම් මත එන එකක් අන්න ඒ වගේ එකක් තමයි ඇත්ත. ඒක තමයි knowledge එක ඉස්සරහට තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මොන දේ ආවත් අපි expectation එකක් නැතුව ඒ කියන්නේ කිසිම බලාපොරොත්තුවක් නැතුව ඒ දේවල් කරනවා නම් ඒ කියන්නේ ඒ අඩුම තරමේ ක්ලයන්ට්ගේ හිනාවක්වත් බලාපොරොත්තු වෙන්න එපා. වයිදී වාගේ පැත්තෙන් දේවල් ඔක්කොම කරන්න. මොකද සමහරවිට එයා කතා කරන්නේ තමයි ප්‍රශ්නයක් නෑ. ඒ දේවල් නොකර කරන තරමට අපේ වෘත්තීය කරුත්වය සහ අපේ පරිණතභාවය සහ ඒ වෘත්තීය නිපුණත්වය කියන එක ඉස්සරහට එනවා. හරි. ඉතින් මම හිතනවාද මම මේ දේවල් ටික කතා කරපු ප්‍රමාණවත් කියලා අපි නිකන් දැන් සාකච්ඡාවක් කරමු කියලා මම හිතුවා. මොනවා හරි දැනගන්න දෙයක් හරි අහන්න දෙයක් හරි මොනවා හරි තියනවා නම් අහන්න පුළුවන්. නැත්තම් අහන්න බැයි නම් මැසේජ් කරත් කමක් නැහැ. තව මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවද? නැද්ද? සර් අර මෙටා ඒක පොඩ්ඩක් කියලා දෙන්නකෝ. දැන් සිතුවිල්ලෙන් අපි වෙනස් කරලා දකින්න පුළුවන් මෙටාකොග්නිෂන්. ආකාර. ඔව්. ඔව් පොඩ්ඩක්. මෙටාකොග්නිෂන් එක. ඒක මෙහෙම දෙයක්. ඒ කියන්නේ දැන් අපි මෙහෙම හිතන්නකෝ. අපේ සෑම දෙයක්ම අපි මෙහෙම එකක් තියෙනවා. අපිට මට ඔය ස්ලයිඩ් එක නම් ගන්න බැරි වුණා. මෙහෙම හිතන්නකෝ දැන් අපේ ඇස කර්නාසි දිව ශරීරයෙන් අපි ඔක්කොම වෙන්නේ. ඒ කියන්නේ අපි අතුලට ගන්න ඒකෙන්නේ. හරි. උදාහරණයකට මම මෙහෙම එකක් කියන්නම්කෝ. අපි ඇහින් දකිනවා අපි ඇහින් දකින එක මොළයට ගිහිල්ලා ඒ කියන්නේ මොළය කියලා කියමුකෝ අපි. මොළය නෙවෙයි හොඳේ. මොළයට ගිහිල්ලා ඒ අනුව පස්සේනේ සිතුවිල්ල පහළ වෙන්නේ. එන්නේ සිතක් එන්නේ. රයිට්. එතකොට මෙහෙම හිතන්නකෝ. අපිට දැන් මිනිස්සෙක් කවුරුයි ඉන්නවා. අපි ගමුකෝ දැන් අර කිව්ව සිද්ධියම ගමුකෝ අපි කවුරුයි බැන්න කියලා. හරි. ඒ බැන්න කියන සිද්ධිය අපි කල්පනා කරනවා මෙන්න මේ විදියට. අර විදියට නැති කරගත්තා. ඒක හරි. නමුත් මේ විදියට කල්පනා කරනවා. ඒක අපිට ඇහුණ දෙයක් නේ. රයිට්. ඒ ඇහුණ දේ අපි හිතනවා මෙන්න මෙහෙම. දැන් ඇහිලා ඉවරයි දෙයක් නේක. මගේ කනට ඇහුණ දෙයක්. මගේ කනෙන් මං මුලයට ධාරණය කරගත්ත දෙයක්. මං නැවත ඒක මතක් කර පීඩා විඳිනවා. හරිද? එතකොට මේක මොලේ සම්පත් වෙලා තියෙන දෙයක්. හරිද? මොලෙන් මම අරගන්නවා අතට බලනවා තියෙනවා. ආයෙ මම මොලෙන් ගන්නවා මේක තියේ ඇහුණ දේ මට බලමු දේ ආයෙ තියෙනවා. ඕකනේ කරන්නේ. හරිද? පරණ දෙයක් නේ ඕක. ඒ කියන්නේ දැන් ඉවරුණ දෙයක් නේ. මේ අවකාශය තුල පවතින දෙයක් නෙමෙයි කියලා අපි හිතන්න කල්පනා කරොත්. අර බුද්ධ ආගමේ සඳහන් වෙන අනිත්‍යතාවය කියලා. ස්ථාවර පවතින දෙයක් නෙමෙයි කියලා අපි කල්පනා කරොත් සාපේක්ෂ දෙයක් කියලා කල්පනා කරොත් ඒකට අපි ඇති වෙනවා විශේෂ නිපුණත්වයක්. ඒ කියන්නේ උදාහරණයක් ඇරෙට අපි ඒ දිහා බලන විදිහ වෙනස් වෙනවා. අපිට දිහා බැන්නොත් එහෙම කවුරු හරි ඒ බැනීම කියන එක පස්සේ වුණ දෙයක්, කලින් වුණ දෙයක් මේ දැන් වෙන දේ. ඒ කියන්නේ මේ මොහොත තුල ඒක පවති දැන් නෙවෙයි කලින් වෙලා ඉවර දෙයක්. ඒක ඇවිල්ලා පැවතිලා ඉවරුණ දෙයක්. හරිද? දැන් ඔය මේකේ කතා කරන ටයිම් ලයින් තෙරපි කියලා NLP වලත්. හරිද? ඒ කියන්නේ පරණ වුණ දෙයක් ගැන. හරිද? ඒ කියන්නේ පරණ වුණ දෙයක් ගැන. අපිත් පරණ වුණ දෙයට කලින් විනාඩි 15කට කලින් යනවා.
හරිද? 15ට කලින් ගිහිල්ලා අපි මේ අනාගතේ දුක් විඳින්න හදන දෙයක් ගැන මේ බලන්න යන්නේ කියලා බලන් ඉන්නවා. මම දිනු කරගන්නවා මීට වඩා හිතන්න ඕන විදියක් මේක ඉස්සරහා පවතින දෙයක් මේක තුලින් ගියොත් මම දුක් විඳිනවා අනාගතේ ඒ හින්දා මම දැම්ම නැති කරගන්නවා කියලා ටයිම් මයින්ඩ් තෙරපි වලින් අපි දැන් හිතන්න මෙහෙම ඔයා ඒ සිද්ධි වුණ දවසට කලින් දවසට ඒ කියන්නේ ඒ සිද්ධි වුණට විනාඩි 15කට කලින් ඔයා හිතින් යනවා. එතකොට ඔයාට ඒ හිතේ තරහක් තිබ්බද? තිබ්බේ නෑනේ. ඊට පස්සේ ඔයා කල්පනා කරනවා අනාගතේ මට පීඩා වුණේ මේ වගේ හිතන්න ගිහිල්ලා ඒ නිසා මම මේක නැති කරගන්නවා. ඊට පස්සේ දැන් මම ඒ ටයිම් එකෙන් පරණට ගිහිල්ලා දැන් ඉස්සරහට ඒ මූවමන්ට් එකට ආවට පස්සේ එයා හිතින් ඔයා කරන්නේ මේකින් කරනවා. හරි දැන් මම කේස් එකට මුහුණ දුන්නා. මං අනාගතේ සෑහෙන විඳවන්න යන දෙයක් තමයි මේ වෙන්න යන්නේ. මං ඒක අයින් කරගන්න ඕන මොලේ. මොලේ තැම්පත් වෙන දෙන්නේ නැහැ මං. කියලා අයින් කරගන්නවා. ඒක try කරනවා නිතරම try කරනවා. ඊට පස්සේ ඒක ටෙස්ට් කරාට පස්සේ අපිට අච්චර බලපෑමක් එන්නේ නැහැ. ඊට පස්සේ ආයෙත් අපි අනාගතයට ගිහිල්ලා ඒ වගේ සිද්ධියක් එනකොට හරි දැන් මට බනගෙන එනවා. මට අනාගතයේත් ඒ ගැන කල්පනා කරොත් ඉස්සරහටත් විඳවන්න වෙයි කියලා ආයෙත් කල්පනා කර කර අයින් වෙනවා. අන්න ඒ වගේ දෙයක්. ඒක ටිකක් දක්ෂතාවය මත ස්කිල් එක මත අපි දිනු කරන හැබැයි ඔක ක්ලයන්ට් කෙනෙක්වත් එකපාරම අමාරු වෙයි. ඒකට ගෙනියන්න ලෙවල් එකක් තියෙනවා. අර පොඩි පොඩි දේවල් කරලා අර මම කිව්ව මොනවද ඒක ක්‍රමවේදයන් මම කිව්වේ දැන් අර මොකද්ද මේ අපි චෝකර් කෙනෙක් මතක් කළා අනේ වගේ පොඩි පොඩි ක්‍රමවේද යනවා. ඒ වගේ CBT ක්‍රම. හරි තෝට එක ස්ටොප් කරන විදිය, කන්ට්‍රෝල් කරන විදිය. ඒ වගේ ක්‍රම වලින් අන්න ඒ වගේ ක්‍රම භාවිතා කරලා මේ ඇස කන්නාසි දිව ශරීරය මෙටබොලිසම් අපි දන්නවනේ. ඇසයි කනයි නාසය අපේ තියෙන 5 senses තියෙන්නේ. මේ වගේ ගන්න ෆීලිංස් වලට ස්ථීර දේවල් නේ කියන්නේ නැතුව හිතන එක තමයි ඒක බුද්දිසම් වල තියෙන දෙයක් තමයි අත්‍තරම කිව්වොත්. අපි හිතනවා ඒක බුද්දිසම් වලින් ගත්ත ඇති කියලා ඒගොල්ලෝ. මේ බෞද්ධ ඉගැන්වීම් මත තමයි අත්‍තර මේක තියෙන්නේ. මේ ස්ථාවර දෙයක් විදිහට සලකන්නේ නැති එක සහ ඒක ඒ විදිහටම දකලා නතර කළා දාන එක ස්ටොප් කරන එක කන්ට්‍රෝල් කරන එක බුද්දිසම් වල තමයි අත්‍තර මේක තියෙන්නේ. මේ බෞද්ධ මනෝවිද්‍යාව කියලා නම් මම ඒක දන්නේ නැහැ බෞද්ධ මනෝවිද්‍යාව කියලා එකක් තියෙනවද කියලා. හැබැයි බෞද්ධ ඉගැන්වීම් වල මේ ඒ වගේ ක්‍රමවේද තියෙනවා. බෞද්ධ ඉගැන්වීම් වල නෙමෙයි මම මේ දැන් කිව්වේ NLP වල සහ අලුතෙන් යන ඉන්ටෙලිජන්ට් එකක් ගැන තමයි මම කිව්වේ. ඒක ගැන හොයලා බලමු අපි. බලන්න. හරි. මම හිතන්නේ පැහැදිලි ඇති කියලා ඒක. පැහැදිලි වුණා. බොහොම ස්තුතියි සර්. ඒකට අපිටම වෙන සිද්ධිත් එක්ක අපි ප්‍රැක්ටිස් කරලා බලනකොට අපිට ඒක හදාගන්න පුළුවන් කියලා හිතනවා. ඒක පැහැදිලි. ඔව් ඒ කියන්නේ අපි කලින් ගිහිල්ලා හිතලා දැන් මෙතෙන් යන්නේ. ඒ කියන්නේ අපි ටයිම් ලයින් තෙරපි එකක් කියන්නේ. ඒ කියන්නේ කලින් ගිහිල්ලා ටයිම් එකට කලින් පොඩි ලයින් එකක් තියාගෙන ඒ දිහා බලන් ඉඳලා පිටේ ඉඳන් බලන්න අපි හැම වෙලේම. අපි ප්‍රශ්න තියා අවුට් ඔෆ් බොක්ස් බලන්න ඕන. කියන්නේ මේ ප්‍රශ්නේ තුල ඉඳලා නෙමෙයි එළියට ගිහිල්ලා. එතකොට වාගාවනේ ක්ලයන්ට් වාගේ තියලා අර මේ මොකද ඉදියම සලකන්නේ නැතුව එළියට ගිහිල්ලා ඒ දෙක ප්‍රශ්නේ ක්ලයන්ට් උයි වෙනම දකින්න ක්ලයන්ට්ටත් ඒක හිමීට දෙන්න ඕන අපි. මම මේ කියන දේවල් එකපාරම මේ කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒකට ක්‍රමවේද තියෙනවා. උදාහරණයකට මම තව එකක් කියන්නම්. ග්‍රාම තෙරපි වල තියෙන එකක්. ඔයාට පුළුවන් උදාහරණයකට ක්ලයන්ට් බිගම ක්ලයන්ට් කෙනෙක් කියනවා මට කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ. මට කිසිම දෙයක් නෑ. එහෙම කට්ටිය මං ගාවට තියෙනවා. මට කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ එකක් තියෙනවනේ. මට බෑස මේක හරියන්නේ නැහැ එහෙම කියලා. ඒත් ඔයා කරන්න ඕන හරි. අපි කරනවා ඊට පස්සේ ඉතර මේක එයාට කියනවා හරි. දැන් ඔයාගේ යට හිත මම වෙනවා. ඔයා ඒකට විරුද්ධව හිතන්න පුරුදු වෙන්න. රයිට්? ඊට පස්සේ එයාට කියනවා අපි ඊට පිටිපස්සින් ඉඳලා අපි කියන්න ඕන. ඔයාගේ යට හිත මම මට මේ වැඩේ මට අසාර්ථක වෙයි කියලා මම්ම කියනවා එයාට. හැබැයි ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා කියනවා ක්ලයන්ට් කියන්න කලින්ම මම මේ දැන් මේ විදිහට තමයි කතා කරන්න කියලා. හරි? ඊට පස්සේ ක්ලයන්ට් පුරුදු කරන්න ඕන ඔයා වචනෙන් කියන්න ඕනේ නෑ. මං එහෙම නෙමෙයි මං කලින් හොඳ දේවල් කරලා තියෙනවා කියලා එයාට කියන්න. එයා උඩු හිතේනවා එයාට හිතෙනවා. හරිද? හරිද? ඊට පස්සේ මේ ක්ලයන්ට් කතා කරන විදිහටම එයාට දැනෙන්න කතා කරලා එයාගෙන්ම ගන්නවා වචනින් පිට කරනවා වචනින් පිට කරනවා. එතකොට ටික දවසක් ගියාම ටික වෙලා පුහුණුනාට පස්සේ ක්ලයන්ට් අර විදියට ඉරෂනල් තෝට් එක රෂනල් තෝට් එකක් විදියට හිතන්න පොළඹෙනවා. ওই වගේ ටෙක්නික්ස් සාමාන්‍යයෙන් මමත් පාවිච්චි කරනවා. අපි ඒ ගැන දන්න කට්ටිය ගොඩක් කට්ටිය පාවිච්චි කරනවා. මම හිතන්නේ මෙතන කට්ටියත් පාවිච්චි කරනවා ඇති. එතකොට අච්චර කල් යන්නේ නැතුව ගොඩාක් ප්‍රතිඵල ගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඒකයි මම කිව්වේ මෙහෙම අපි කතා කරලා දැන් මේක වාට සම්බන්ධ නිසා මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇතිනේ. අන්න ඒවට තමයි කියන්නේ අපි. මේ ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් දැනුම අලුත් කර ගන්නවා. ඔයාලා මටත් ඉගෙන ගන්න දේවල් ලැබෙනවා. ඔයගලන්ටත් ඉගෙන ගන්න දේවල් ලැබෙනවා. හරි. තව මොන හරි තියනවා?
මට මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දැන් සමහරවිට ක්ලයන්ට්ව යොමු කර يعني ක්ලයන්ට් එක්ක අපි කතා කරගෙන ගිහිල්ලා පියාව යොමු කරවනවනේ ડોක්ටර් කෙනෙක් ළඟට. එතකොට හැබැයි දැන් අපි දන්නවා එයා ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා විතරක් ප්‍රමාණවත් නැහැ. එයාට කවුන්සලින් උත් ඕනේ කියලා. අ, හැබැයි ඔව්. සමහර වෙලාවට ડોක්ටර් කෙනෙක් ළඟට ගියාම එයා බෙහෙත් අරගෙන කවුන්සලින් නතර කරනවා. එතකොට මොකද එතකොට කරන්න තියෙන්නේ අපිට? දැන් ඒ කියන්නේ ඔව්. සාමාන්‍යයෙන් බෙහෙත් ගත්තට පස්සේ එයා පොඩ්ඩක් සෙටල් වෙනවනේ. සෙටල් වුණාම එයා හිතනවා දැන් ඕකේ කියලා. එතකොට හ්ම්. අපිට දැන් ඔව්. අපිට මොකක් ඒ හරි වගේ අවස්ථා තියෙනවා. ඔව්. මේ සඳමාලිස් මෙහෙමයි. දැන් ඒ වගේ අවස්ථා තියෙනවා. එතකොට අපි කරන්න ඕන දැන් අපි එයාට කලින් පැහැදිලි කරලා දෙන්න ඕනේ මේක తాවකාලික වර සහනයක් හම්බ වෙයි කියලා. හරිද? දැන් අර මං කිව්ව ක්‍රමයේද සමහර ඒවා කරමු. ඒගොල්ලෝ හරි දැන් නම් හොඳයි කියලා හිතනවනේ. අපිත් හිතනවා දැන් මෙයාට හොඳයි කියලා. එහෙම හොඳ වෙන්නේ නැහැ. එයාට කලින් පැහැදිලි කරනවා මිස් මෙහෙමයි. නැත්නම් ක්ලයන්ට් කියන්න ඕන. ඔයාට මේ බෙහෙත් ගත්ත පස්සේ මේක ඇති වෙයි. හැබැයි යාලි එන්න පුළුවන්. එහෙම එනවා නම් එන්න පුළුවන්. එතකොට ඔයා එකපාරම නතර කරොත් එහෙම බෙහෙත් බොන එක හරි වාට හොඳ වුණා කියලා හිතලා නතර කරොත් එහෙම මේක කලින් ඔයා පැහැදිලි කර දෙන්න ක්ලයන්ට්. කියලා සයිකොලොජිකල් නොලෙජ් එකක් දෙන්න ඕන. අපි ඒකත් තෙරපි ගන්නෙ. ඒ කියන්නේ යාට පැහැදිලි කරලා දෙන්න ඕනට මෙහෙම නෙවෙයි. ඒ නිසා ඔයා අනිවාර්යෙන් එන්න මේ එහෙම නැත්නම් අනිවාර්යෙන් බෙහෙත් නතර කරන්න එපා. කිසිම වෙලාවක නතර කරන්න එපා. ඔයාට ඊට වඩා බැරෑරුම් ලෙස මේක දෙවෙනි පාර එන්න පුළුවන්. ඒ නිසා ඔයා එක පාරම අපි නතර කරාට පස්සේ මේක හොඳ වුණා කියලා හිතන්න එපා කියලා. ඒ කියන්නේ ඔයා උදාහරණයක් අරගෙන කියන්නේ තුවාලයක් පිටින් හොඳ වුණා තිබ්බට පිටින් පේන තර යටින් නරක වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ උදාහරණ අරලා දීලා ඔයා පොඩ්ඩක් පැහැදිලි කරලා දීලා ඒකට විනාඩියක් විතර ගත කරලා පැහැදිලි කරලා දුන්නාට පස්සේ යා යම් කිසි හරි චකිතයක් තියාගෙන යනවා මේක හොඳ වුණාට හොඳ නැතුවත් ඇති. ඒ නිසා මම පොඩ්ඩක් තවත් කරගන්න ඕන කියලා. එතනදිත් එයා අගය කිරීමක් කරන්න දැන් වාට සෑහෙන හොඳයි. තව ටිකක් කරන්න ඕන අපි. ඒතර සෑහෙන දේවල් අපිට කරගන්න පුළුවන්. හොඳ කරගන්න පුළුවන් කියලා මේ එයා උනන්දු ඇති වෙනවා. ඒ නිසා අනිත් එක තමයි ඒක අපි කියමු ආයේ මොනවා කිව්වත් එන්නේ නැහැ කියලා. ඒක ඉතින් ඔයා අකන අපි හිතන්න ඕන දේ තමයි ඒ ක්ලයන්ට් අපි පුළුවන් දේ කරලා ඉවරයිනේ මේ වෙනකොට. ඒ කියන්නේ අපි ක්ලයන්ට් අපි වෙනුවෙන් අපි අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් ටිකක් කරලා තියෙනවා. අපිට බලෙන් කැඳවන් එන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ ඉතින් ඒක අපේ කොටස කරලා ඉවරයි. ඒ නිසා අපි එතනින් එතන ටර්මිනේට් කරනවා කියන්නේ. එතනින් අපි ඒක අපේ මේ බර්න් එකක් විතර සලකන්නේ නැතුව අපි ඉන්න තරමට හොඳයි අපිට. කියනවා නේ වාවේ නැද්ද? එහෙම නෙමෙයි. ඒක අපි මේ විදිහට කල්පනා කරලා අයින් කරගන්න ඕනේ නැත්නම් අපිට එච්චර හිත හිතින්න හොඳ දෙයක් නෙමෙයි. පහේ පන්තියේ ළමයෙක් ඉන්නවා පන්ති කාමරේ ඉන්න හැම වස්සන් පොඩි ළමයෙක් වගේ තනියම කියවනවා. ඔව් මේක මෙහෙම එකක් තියෙනවා මේ තනියම කියවන සෙල්ෆ් ටෝකින් කියන එක මේ රෝගයක් විදියට සලකන්නේ නැහැ. හැබැයි මම දන්නේ නැහැ මේ අනිත් ලක්ෂණ මොනවද කියලා. මේ මනෝවෛද්‍යවරයෙක්ට ඔව් කැමති නම් යොමු කරන්න කියලා තහවුරු කරගන්න හොඳයි. හැබැයි සාමාන්‍ය සෙල්ෆ් ටෝකින් කරන එකේම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කියලා තමයි සයිකොලොජිල තියෙන්නේ. මම දන්න විදියට මේ කොකටත් මේ தත්ත්වය මම දන්නේ සමහරට යාර වෙන දේවල් පේනවා ඉලූෂන්ස් තියෙන නිසා කියනවා වෙන්න පුළුවන්. මේ තොරතුරු මදි මට ඒ ගැන කියන්න. තව ප්‍රශ්නයක් තියෙනවා. ඩිප්ලෝමා හෝල්ඩර් කෙනෙක් කියලා දාලා තියෙනවා. පැය 100ක ඉන්ටර්න්ෂිප් කළා. තවදුරටත් ජ්‍යෙෂ්ඨ ප්‍රතිචාරයේ මානවීය පුහුණුව ලබා ගැනීම අවශ්‍යයි. එවැනි නේවාසික පුහුණු සඳහා අවස්ථාව ලබා දෙනවා. ඒ කියන්නේ මගෙන් දෙනවද කියලා අහන්නේ? අපි නම් දැනට ඉන්ටර්න්ෂිප් කියන්නේ මම එහෙම කරන්නේ හැබැයි ආයතන තියෙනවා එහෙම කරන. ඉතින් ඉන්ටර්න්ෂිප් ඔයගොල්ලෝ කරද්දි පොඩ්ඩක් බලන්න ඒ ඉන්න කට්ටිය කියන්නේ ක්වොලිෆිකේෂන්ස් තියෙන කට්ටියද එහෙම ආයතන ගොඩක් තියෙනවා. මේක පෞද්ගලික විමර්ශනයක් කරොත් මට ඒක කියන්න පුළුවන්. මේ සහ අපි මම හිතන්නේ ගෲප් එකකුත් තියෙනවා දැන් ස්මයිල් ලංකා ගෲප් එකකුත් තියෙනවා. ඊට අමතරව අපි සයිකොලොජි කතිකාවත කියලා වෙනම තව ගෲප් එකක් තියෙනවා. ඔයගොල්ලෝ මට මගේ නම්බර එක මම දැන් ඔයගොල්ලෝ දකින්න ඇති මේ මම නම්බර එක දාන්නම්. ඒකට මැසේජ් එකක් දාන්න මේ මම මේ ගෲප් එකට ඔයගොල්ලෝ ඇඩ් කරන්නම්. එතනදී මේ වගේ දේවල් අපි
ගොඩක් මේ මැසේජ් එක දාලා තියෙන මම ගෲප් එකේ ෂෙයා කරන්න. මේ ඒකෙත් අපි ගොඩක් ඔය ආයතන ගැන අර මේ කතා කරනවා. ඉතින් ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. තව මොනවා හරි තියෙනවද? කාට හරි තියෙනවද ගැටලුවක් තව? දන්න දෙයක් වගේ නම් කියන්නම්. ඉතින් දන්නේ නැත්නම් ඉතින් ඕගොල්ලන්ගේ මොනවා හරි අත්දැකීම් තියෙනවනම් පොඩ්ඩක් කියන්න. අපි බලමු මොනවා හරි කේස් එකකදී අපිට මම දැනගන්න ආසයි වගේ දේවල්. කියන්නේ මේ කේස් එක කියන්න අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේ වගේ දෙයක් තිබ්බ කියලා. මොනවා ක්‍රමවේද ගැන තෙරපි ක්‍රමවේද ගැන මම ආසයි හැම දැනගන්න මොනවා හරි. සර් මට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ හා කියන්නේ හා. මේ ෆොරින් මේ ක්ලයන්ට් කෙනෙක්. ඒතර මම එයාත් එක්ක ඔන්ලයින් තමයි මේ සෙෂන්ස් කරේ. ඔව්. එතකොට එයාට මම කතා කරාට පස්සේ ඉතින් එයා අර නිකන් මේ මීට කලින් මේ කවුන්සලර්ස්ලා ගොඩක් එක්ක සම්බන්ධ වුණා. නමුත් ඒ කවුරුත් හරි ගියේ නෑ කියලා කොහොම හරි ලේඩි කෙනෙක් එයා මාත් එක්ක මේ සෑහෙන දවසක් කවුන්සලින් සෙෂන්ස් වලට ආවද එයා කොච්චරද ඒ කියන්නේ ඒක එයාට ඒක ආකර්ෂණය වෙච්ච විදිහ කියනවා නම් එයා දිනපතා සෙෂන්ස් ඉල්ල මං කිව්වා එහෙම බෑ කියලා. මම සති දෙකකට සැරයක් තමයි සෙෂන්ස් දුන්නේ. ඊට පස්සේ මම මේ එයාගේ ෆැමිලි එකේ අයත් එක්කත් කතා කරා. ඒ කියන්නේ තාත්තා එක්ක අයියා එක්ක එහෙම කතා කරලා මෙයාගේ මොකද මට මෙයාව දකින්න නැහැනේ. ඒතර මම තේරුම් ගත්ත එක තමයි මෙයාට ડિප්‍රෙෂන් කියලා. මට නිකන් සැකයක් තිබ්බා මෙයාට බයිපෝලර්ද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ කොහොමද දැන් මම මාසයක් එකමාරක් විතර තිස්සේ මෙයාත් එක්ක සෙෂන්ස් 4ක් විතර කරා. ඒක මාස දෙකක් විතර සෙෂන් 4ක් 5ක් විතර කරා. ඊට පස්සේ මෙයා ගොඩාක් බොරු කියනවා. දැන් එයාගේ පවුලේ අයගෙන් ආපු චෝදනාව තමයි බරපතල විදිහට මෙයා බොරු කෙනෙක් කියලා. ඒගොල්ලන් අර මෙයාව එපා වෙච්ච කෙනෙක්. මෙයාට කැමැතිම නැහැ. මෙයාව අර ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ ලයිෆ් එකේ. එතකොට හස්බන්ඩ් මෙයාව දාලා යන්න හදනවා එහෙම. ඊට පස්සේ මම හස්බන්ඩ් එකත් කතා කරාට පස්සේ මට දැන් තහවුරු වෙච්ච දෙක තමයි මෙයාට බයිපෝලර් වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ එහෙම කරලා දැන් ප්‍රශ්නයක්. මෙයා ඉන්නේ පිට රටක. එයා හස්බන්ඩ් ගියාට පස්සේ යාට ඉන්න විදිහක් නැහැ. ඒතර මෙයාගේ දැන් ලෙඩේට විතරක් නෙමෙයි අන්තිමට මෙයාගේ ජීවිතේ ප්‍රශ්නෙටත් මොකද කරන්න කියන තැනකට මමත් ආවා ඇත්තටම. ඒ කියන්නේ හරිම ව්‍යාකූල තත්ත්වයක්. එතකොට මේ ඒ කියන්නේ එයා එහෙත් තනි වෙලා ඉන්නේ ඇත්තටම. මේ අයියලා වුණත් එයාව බලන්නේ නැහැ. තාත්තා මෙහි ඉන්නේ. තාත්තලා අර එහෙම මෙයාව රිජෙක්ට් කරලා තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මම හස්බන්ඩ් එක කතා කරාට පස්සේ මම දැනගත්තා මෙයාට හරිම ක්‍රිටිකල් කියලා. ඉතින් දැන් මෙයාව ડોක්ටර් කෙනෙක්ට කොහොමද රිෆර් කරන්නේ? මෙයාව ලංකාවට ගෙනලා ડોක්ටර් කෙනෙක් ළඟට යවනවද නැත්නම් ඔන්ලයින් සෙෂන් එකක් දෙනවද කියලා ඉන්න වෙලාවක මෙයා මේ ඊට පස්සේ මට කෝල් කරලා කිව්වා අනේ මේ මිස් මට සෙෂන්ස් කරන්න වෙන්නේ තව ටික දවසකට ඔහොම කියලා කිව්වා මට. ඊට පස්සේ මගේ යාළුවෙක් කරා තමයි මෙයාව සම්බන්ධ වුනේ. ඊට පස්සේ ටික දවසකින් එයාගේ යාළුවට කියලා මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. එයා ලංකාවේ ඉන්නේ. මේ ඇවිල්ලා මාව බලලා ගියා එහෙම කියලා. එතකොට මට හොඳටම තහවුරු වුණා මෙයා මේ කියන්නේ බොරුවක් තමයි මේ කියන්නේ. අර හිතින්ම වාගත් එකක් එහෙම කියලා. ඊට පස්සේ ඒක හොඳටම තහවුරු වුණා ඒක බොරුවක් කියලා. එතකොට අර ડિප්‍රෙසිව් එපිසෝඩ් එකේ ඉඳලා මෙයා අර මැනික් එපිසෝඩ් එකට ආවට පස්සේ තමයි මම නිකන් හිතන එක මම තාම හිතන්නේ. ආවට පස්සේ යාට දැන් එයාට ඕනේ නැහැනේ ඊට පස්සේ කවුන්සලින්. ඊට පස්සේ යාර හයියෙන් hina වෙවි හැමෝටම මෙයා මට එපු ගිෆ්ට් කියලා අර ඒ කියන්නේ බොරුවක් ඒක ඇත්තටම ඒ සිද්ධික පස්සේ තහවුරු වුණා. එහෙම එකක් වෙලා නැහැ. එයා නිකන් අර මවා ගන්නවා වගේ එකක්. ඉතින් එතකොට මේ ඊට පස්සේ දැන් මට එයාගේ ෆැමිලි එකේ අය මට කෝල් කරලා කතා කරලා අනේ මොනවා හරි මෙයා වෙනුවෙන් කරන්න මිස් විතරයි දැන් අපිට මේ පිහිටකට හිටියේ දැන් මෙයා අපරාධින සෙෂන්ස් කරන්නේ නැත්තේ එහෙම කියලා. ඉතින් ඒ වගේ වෙලාවක මොකද්ද අපි කරන්නේ? ඔව් දැන් අපිට මේ ඔයාට දැන් පුළුවන් දේවල් ටික ඔයාට ඒක රිෆර් කරන්න ඕන නම් ડોක්ටර් කෙනෙක්ට ෆැමිලි එක මාර්ගයෙන් ඔයාට ලෙටර් එකක් හරි ඊමේල් එකක් හරි through අපිත් කරලා තියෙනවා ඒ වගේ සමහර ඒවා. ඉතින් එහෙම ඔයාට ඩයග්නෝස් කරන එක අපි හදිසි නොවි
ඒ ඩොක්ටර් කෙනෙක්ට ඒක දීලා මේ ඔයා මෙන්න මේ වගේ දේවල් කන්ඩිෂන් එක තත්ත්වය ගැන කන්ඩිෂන් එක ඔයා බැලුව විදිය සවා කරපු තෙරපි මොනවද කියලා පොඩි සටහනක් කරලා ඊමේල් through එයාලගේ ඒ ගෙදර කට්ටියට හරි ඒගොල්ලන්ගේ ෆැමිලි එකේ කට්ටියට මාර්ගයෙන් යොමු කරන එක වඩා හොඳයි. ඔයා කියන තොරතුරු එක්ක මම හිතනවා මේ වෙන පර්සනල් ඩිසෝඩර් එකකුත් තියෙනවා කියලා. අපි දන්නේ නැහැ පර්සනැලිටි හරියට. බෝඩ්ලයින් ඩිසෝඩර් එකකුත් තියෙනවා. ඔව්. යාගේ පුංචි එහෙම එකක් තියෙනවා. ඒක තමයි. බයිපෝලර් වගේ තියෙන OCD තියෙනවා. ඒ කියන්නේ OCD එක එයා මට එයා කම්බයින් බොරු එක. කියන කෙනෙක්. ඔව් ඒ කම්බයින් එයා මට OCD ගැන කිව්වේ එයා චෙකින් වගේ එකක් කියලා. නමුත් එයාගේ හස්බන්ඩ් එක කතා කරාම ඒක හරියම ක්‍රිටිකල් එකක්. මෙයා කවදාවත් කොමන් සීට් එක පාවිච්චි කරන්නේ නැහැ මේ ඒව මට එයා කිව්වේ නැහැ කෙනෙක්. එයා හරිය අර බුද්ධිමත් ක්ලයන්ට් එයා දන්නවා මේ ඔව්. ඒ කවර් කරගන්න එයාගේ අර අඩුපාඩුව. ඉතින් කවදාවත් කොමන් ෂීට් එක පාවිච්චි කරන්නේ නැති. ඒ කියන්නේ එයා මැරි කරාම එයාගේ අම්මා අර නිකන් ඩියුලක්ස් බාස්කට් එකකට මෙයා මේව කරන කක්කා. ඒව කරාම ඒක ගිහිල්ලා කොමඩ් එකට දානවා. එහෙම තමයි ආ. හස්බන්ඩ් දැකලා තියෙන්නේ. ඒ තරම් ක්‍රිටිකල් නේ. ඉතින් ඒක ඇත්තට මෙයා ඔව් අවුරුදු ඔව්. 10ක් මේක දරාගෙන ඉඳලා. එතකොට ඒක තමයි. මේ ඉතින් එතකොට ඒ කියන්නේ දැන් ඒව කවුරුත් දන්නේ නැහැ. දැන් හස්බන්ඩ් එක මම කතා කරන්න හරි අමාරු වෙන්නේ වෙලාව මාස දෙකක් විතර ගියා මට එයාව ගන්න. ඒතර එයාගෙන් ඒ කියන්නේ එයාගේ රහසිගත ජීවිතයක් නේ අවුරුදු 10ක් තිස්සේ කිසිම කෙනෙක් එයාගෙන් දන්නේ නැහැ. ඒතර එයා තමයි මට කිව්වේ මෙහෙම මෙහෙම කියලා. ඒතර දැන් එහෙම කියලා දැන් මම දැන් මොකක් හරි කරන්න යනකොට ඉතින් අපිට දැන් එකක් තමයි දැන් මට එයාව අප්‍රෝච් කරගන්න බෑ. දැන් එයාට මාව ඕනේ නැහැනේ දැන් මේ වෙලාවේ. මට හිතුනේ දැන් මේ වෙලාවේ එයාට ඕනේ අර ෆන් එකේ අර එයාගේ ඉමේජිනේෂන්ස් වල ඉන්න. ඉතින් ඒක එතකොට ડોක්ටර් කෙනෙක්ට රිෆර් කරනවා කියන්නේ කොහොමද කරන්නේ? දැන් එයාව ලංකාවට එක්ක ඔව්. ගෙන්නන්න වෙනවා. නැත්නම් එහේ අයට හරි දැන් ලංකාවේ කැමති කෙනෙක්ද නැත්නම් ෆොරින් එකද? ලංකාවේ කෙනෙක් නෑ නෑ ශ්‍රී ලංකන් කෙනෙක් එයා UK වල ඉන්නේ. හ්ම්. හරි. ඔයා ෆැමිලි එකත් එක්ක කතා කරලා දැන් ඒගොල්ලන්ගේ මම හිතන charges එක වැඩි ඇති. ඒගොල්ලන්ට පුළුවන් නම් ඒක ඔයා ડોක්ටර් කෙනෙක්ට මම හිතන්නේ ওই තත්ත්වෙන් නම් අනිවාර්යයෙන් රිෆර් කරන්න වෙනවා. මේ ඒගොල්ලන්ට කතා කරලා ඔයා කියන්නේ මෙන්න මෙහෙමයි මට මේ මෙයාව ડોක්ටර් කෙනෙක්ට දාන්න ඕන මේ ඒකට අවශ්‍ය දේවල් ටික කරන්න කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඔව්. එතනින් එහාට දැන් එයාලා නොකරනවද කරනවද කියන එක මත ඔයා ඒක බර්න් එක කරගන්න යන්න එපා. ඒ කියන්නේ දැන් ඒක නැතුව නේද? ඒක තමයි ඒක කොටස් ටික තමයි. ඉවරයිනේ. ඔයාගේ හ්ම්. කොටස් ටික කරලා ඉවරනට පස්සේ ඔයා එතනින් හ්ම්. ටර්මිනේට් වෙන එක වඩා හොඳයි. ඒ කියන්නේ ඒකේ අයින් වෙන ඒ කියන්නේ ඔයා ඉන්න එකේ නමුත් අර අපි අර එම්පති සිම්පති ගන්නට දාගන්න නැතුව ඒක ෂේප් එකකින් නැත්තම් අපිට රෑදවල් කල්පනා වෙනවා නම් අපිට මෙයා මොනවා කරනවද දැන් මොනවා කරනවද කියන එක අපිට එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒක අපිට ඊට වඩා ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඔයාගේ දේවල් ටික කරලා ඉවරයි කියන එක මතක තියාගන්න. මොකද අපි ගණන්දුර කරන්නේ අපි හැම වෙලේම මතක තියාගන්න ඕන අපි සම්පූර්ණම 100%ම කම්ප්ලීට් මිනිස්සු නෙමෙයි අපි ගාවට එන්නේ ක්ලයන්ට්ලා අතුපාඩු තියෙනවා. කායික නම් අපිට කකුලක් හරි කැඩිලා නම් මොකක් හරි උස්සගෙන හරි යන්න පුළුවන්. මානසික ප්‍රශ්නයක් වුණාම උස්සගෙන යන්න පුළුවන් දී ළඟපාත ඉන්නවනම්. නමුත් මේ එහෙම අපි 100%ම අපි කියන දේ කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි අපේ පැත්තෙන් පුළුවන් උත්සාහයක් දරන එක හොඳයි. හැබැයි අර කියන්නේ අර අපි ලොකුවට ඒක අපේ දෙයක් කරගෙනම ඒක මතම නියැලී ඉන්න එක අපිට එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. අවශ්‍ය දේවල් ටික පුළුවන් දේවල් ටික කරා. ඉතින් හිමීට මේ කියන්නේ ඒ ඩිෆෙන්ස් එක තියාගෙන ඉන්න. ඩිෆෙන්ස් එකක් තියාගෙන ඉන්න. ඔව්. හරි තාම සර් මොනවා හරි තෑන්ක් තියෙනවද? යූ. ඒක. හරි. මම හිතන්නේ තව නැතුව ඇතිනේ. ම්, ම්, සර් ම්. නම්බර් එක දාන්න අපහු. මොකද? නම්බර් එක දාන්න සර්ගේ. ඔව් මම දැම්මා මේ ගෲප් එකට සහ මෙතනත් නම්බර් එක පේනවා. ඕගොල්ලන් මම හිතන්නේ. පේනවද? නෑ සර්. ස්ක්‍රීන් එක පේනවද? පේනවා ස්ක්‍රීන් එක සර්. පේන්නේ පේනවා. 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 නම්බර් එකත් ඔව් පේනවා. මේකේ නැහැ. 980 කියන එකට දැම්මත් කමන්නේ. ඔයගොල්ලෝ ඒකට දාන්න මම අර ගෲප් එකක් තියෙනවා අපි ඒකට දාමු මේක මේ අපේ ගෲප් එකකුත් තියෙනවා. හරි. එහෙම වුණොත් අපි මේ WhatsApp නෑ මේ පළවෙනි නම්බර එකේ. මේ දෙවෙනි නම්බර එකේ ඉන්නවා WhatsApp එක.
අ, රමේෂ් දිසානායක අ, මහත්මයාණෙනි, ඔබතුමා ඉතාමත් වටිනා අ, කරුණු කීපයක් අපිත් එක්ක ගොඩක් අද දින සාකච්ඡා කළා. ඇත්තටම ඉතාමත් වටිනවා වැදගත් කරුණු. අපි අ, තව මේ වගේ ඔබතුමාගේ සැසි බලාපොරොත්තු වෙනවා. එතකොට තව මෙතන ප්‍රශ්න ඇහුවේ නැති වුණාට තව ඇති ප්‍රශ්න අහන්න. එතකොට ඒවත් එකතු කරගෙන තව මේ වගේ වටිනා අ, සැසි කිහිපයක්ම ඔබතුමත් එක්ක ගත කරන්න අවස්ථාව අපි හැමෝටම ලැබෙවි කියලා අ, හිතනවා. එතකොට ඔබතුමාට මේ ඔබතුමාගේ කාර්යයන් සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අ, ඔබතුමා තවම ඉන්නවා මං හිතන්නේ මෙතන. ඇහෙනවද මාව? රමේෂ් මහත්මයාණනි ඔබට ඇහෙනවද අපිව? ඔව් ඇහෙනවා මයික් ඩිස්කනෙක්ට් වුණා මට ඇහෙනවා. හරි. ඉතින් ඔබතුමාට ගොඩාක් ස්තුතියි ගොඩක් පිං. ඇත්තටම ඉතාමත් වටිනා සාකච්ඡාවක් අද අපි ගත කළේ මේ පැය එකමාරක් වැඩි කාලයක්. අපි මේ වගේ තව සැසි කීපයකටම මේ වගේ වටිනා කරුණු සාකච්ඡා කිරීමට ඔබ සමග බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ තෙරුවන් සරණින් දෙවි රැකවරණය ලැබේවා කියලා සියලුම යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. හරි බොහොම ස්තුතියි ඔබතුමියටත් අවස්ථාව අරගෙන අපි කතා කරන්න ෂෙයා කරන්න ලැබුණට සම්බන්ධයෙන් සම්බන්ධලා හිටපු හැම වෙලටම සුබ රාත්‍රියක් සියලු දෙනාම බොහොම ස්තුතියි. ඔබ සැමට සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.